කට්ටියටම ඇහෙනවද? කොලා ටික දෙනා ඉන්නේ 29. හරි. ප්‍රශ්නයක් නැහැ, පටන් ගමු. ඇහෙනවනේ පැහැදිලිව ඇහෙනවා. හරි. තාම කට්ටිය එනවා 32යි. හරි පටන් ගමු. හරි. අහන්න බලන්න ප්‍රශ්න මොනවද තියෙන්නේ? ඊයේ කතා කරපු වගේ තියෙන ප්‍රශ්න හරි මොනවා හරි ඒ සම්බන්ධ ඩෙරයිව් ප්ලැට්ෆෝම් එක ගැන වලට තියෙන ප්‍රශ්න අහන්න බලන්න. මේ ඔයාලා මේ යන කෝස් එක කියන්නේ කෙලින්ම රියල් ට්‍රේඩින් වලට දානවද නැත්නම් අපි ඩෙමෝ එකට ප්‍රැක්ටිස් කරලාද දාන්නේ? මෙතනදී දෙකම කරනවා. ඒ කියන්නේ මුලින්ම දැන් ඔයාලා කෝච් ඔයාලට ඇහෙනවද? හරි කෝච් නෑ දැන්. හරි. මේ මෙතනදී ඇත්තටම කිව්වොත් දැන් අපි ඔයාලට කියලා දෙනවනේ. කියලා දුන්නට පස්සේ ඔයාලට කොහොමත් එකපාරටම ඔයාලට රියල් එකේ කරන්න අමාරුයි. එතකොට ඒක එකපාරක් හරි දෙපාරක් හරි ඩෙමෝ එකේ try කරන එක තමයි හොඳ. ඔව් ඒක තමයි තේරුණාද? අපිටත් ඕනේ ඒක තමයි අපිටත් ඕනේ අනිවාර්යෙන් මොකද ඒ කියන්නේ දැන් ඇත්තටම ඔයාලා මේ රියල් එකේ කොහොමත් කරන්න අමාරුයි. මේ දැන් අපි කියනවා මෙන්න මේ මෙතඩ් එකෙන් වෙන්නේ මෙන්න මේකයි කියලා. ඒක ඔයා try කරන්න බෑ. ඒක try කරලා බලන්න ඕනේ. අපි ගත්තොත් දැන් ඔකේ තියෙනවා rise and fall තියෙනවා. ඊට පස්සේ high low කියලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් touch no touch කියලා තියෙනවා. multiply කියලා තියෙනවා. ඒ එකින් එකට මොකද්ද වෙන්නේ? trading method වල මොනවද වෙන්නේ කියන එක ඔයාලා දැනගන්න ඕනේ. කොහොමද අපිට profit එකක් එන්නේ? ඒ ටික දැනගන්න ඕනේ. ඒක අපි ඒක කියලා දෙනවා. කියලා දුන්නට පස්සේ ඔයාට ඩෙමෝ එකේ අනිවාර්යෙන් අඩුම ට්‍රේඩ් එක තුනක්වත් දාලා බලන්න. නැත්තම් අර එකපාරටම මේ රියල් එකේ වා එක ප්‍රැක්ටිස් කරන්න ගියොත් හරියන්නේ නැහැනේ. ඔව් ඒක තමයි මේ මටත් දැනගන්න ඕනේ මොකද මේ අපිට රියල් එක එකපාරින්ම ට්‍රේඩ් කරන්නත් මොකද දන්නේ නැහැ අපි කට්ටියට තේරෙන්නේ නැහැ ස්ටේක් එක කොහෙටද දාන්නේ. ස්ටේක් එක වෙනකොට එක්ක ටයිම් එක ඔව් ඇහෙනවා. මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. හරි. මට පොඩ්ඩක් මේ මයික් එක අවුට් වුණා. මට මේ කතා කරන එක ඇහුන්නේ නැහැ. හරි. මෙහෙමයි මම ඕගලන්ට මේවා දේවල් ඔක්කොම මම කියනවා මගේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේ. ඩෙමෝ කරන්නේ නැහැ. මම කොයි වෙලාවකවත් ඩෙමෝ කරන්නේ නැහැ. හරි ඩෙමෝ උගන්වන්නේ නැහැ. ඔයාලට මේ තුසිත එක මිස්ටේක් එකක් වුණා. නෑ ඒක රියල් එකෙන් උගන්වනවා. ඩෙමෝ එකෙන් මං කියන්නේ මෙයාලට නෑ මේ අර නෑ මම ඩෙමෝ උගන්වන්නේ නැහැ. මගේ ළමයිට මම කවදාවත් උගන්වලා දැන් 500 ගණන් මගේ ඉගෙන දිනවා. මේකේ ඉන්නවා ඉගෙන ගත්ත කට්ටිය. මේ ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවනම් මම කතා කරන්න පුළුවන් මේ මට මේ මිස්සු මම මේ මීටින් වල නැති ඉදිටි කතා කරන්න පුළුවන්. ඩෙමෝ දැන් වෙන කෝස් වල ඉන්නේ අතර ඩෙමෝ කරලා තමයි ඕගොල්ලෝ රියල් වලට දාගන්න කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒක දැන් ටිකකට කලිනුත් මම ගෲප් එකට දුන්නා වොයිස් එකක්. හරිද? මගේ බැච් 17 එකට. බැච් 17 කවුරු හරි ඉන්නවද මෙතන? බැච් 17 එකට මම දැන් ටිකකට කලින් දුන්න එකක් මම ඕනනම් ඔයගොල්ලන්ගේ බැච් වලට මම එවන්නම්. ඩෙමෝ කරන්නේ මොකද ඩෙමෝ කරලා ඔයගොල්ලන්ගේ ෆීලින් එක ගන්න බෑ. ඒ කියන්නේ ඩෙමෝ එකේ ඩොලර් 10 දැම්මත් රියල් එකේ ඩොලර් එකක් දැම්මත් ඔව් ඒක හරි නෑ ඇත්ත. එතකොට ඩොලර් 10 දැම්මත් රියල් එකේ තියෙන ෆීලින් එක ගන්න බෑ. ඔයගොල්ලන්ගේ ලොස්ට් වෙන ඔයගොල්ලෝ හරි තැන හරි ඩිසිෂන් එක ගන්න නැති එක හරි තැනට එන්ට ඔව්. වෙන්නේ නැති මේ අමු ට්‍රේඩින් කියන්නේ ඕගොල්ලන්ට මේ අර කනාමුට්ටි විදින සීන් එකක් උගන්වන එකක් නෙමෙයි. හරි තැනදී හරි වෙලාවට ගන්න එක. ඕගොල්ලන්ට බාරයි මේක chart මේක මගේ එක පාඩම වල සහභාගී වෙන ඔයගොල්ලන්ට තේරෙයි මේ ට්‍රේඩින් ඔයගොල්ලෝ කොච්චර ට්‍රේඩින් අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එක තිබ්බත් ඔයගොල්ලන්ගේ මම මේ පළවෙනි පාඩමේ ටයිමින් කියන පාඩමේ විනාඩි 10ක් 15ක් විතර ඔයගොල්ලන්ගේ සම්මත ඔක්කොම බිඳිනවා. හරිද? ඒතර ඔයගොල්ලන්ට ඒක වෙනස් දෙයක්. ඔයගොල්ලෝ දැන්ට මේ තුසිස ඔයගොල්ලන්ගේ account ගැටලු ප්‍රශ්න තියෙන්නේ ඒ ටික විසඳන්න වෙලා ඉන්නේ. ඒතකොට ඒ ටික ඔයගොල්ලන්ට විසඳලා දෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මගේ පාඩම නවරවසේ ඔයගොල්ලන්ට කිසි දෙයකට ප්‍රශ්න ඇති කරගන්න එපා. ඒ කියන්නේ ප්‍රශ්න තියාගන්න එපා. ඔයගොල්ලෝ ප්‍රශ්න හැවුවත් නැහුවත් මම ඔයගොල්ලන්ට මගේ මේ ක්ලාස් වලදී ඔයගොල්ලන්ට මම උත්තර දෙනවා. හරි ඒතකොට ඔයගොල්ලන්ට කොහොමවත් ඔයගොල්ලන්ගේ account එකක් ඒ කියන්නේ lost වෙන්න දෙන්නේ නැහැ. මගේ තීරියට අනුව කොයි වෙලාවකත් ඔයගොල්ලෝ loss කරගන්නේ නැහැ. හරි ඒතකොට මුලින්ම ඔයගොල්ලන්ට ඩෙමෝ එකේ උගන්වලා නැත්නම් රියල් එකට ගේනවා කියලා ඔයගොල්ලන් කාලේ කන්නේ අපි රියල් කරන්නේ නැහැ. මොකද මම මේතැනට එන්න මම ඩොලර් 100 150ක් මම ට්‍රේඩ් අරන් ඇති. හරිද? ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේ දැන් කොහොමද මම ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. අද දවසේ මගේ ප්‍රොෆිට් එක මම තව ටිකකින් ඔයගොල්ලන් ගෲප් එකට ෂෙයා කරන්න. මේ නෝල ඩොලර් 132 වගේ ප්‍රොෆිට් එකක් මම අද ගත්තා. පොයේ දවසෙත් මම ට්‍රේඩ් කීපයක් අරගත්තා. මේකෙදි ඔයගොල්ලන්ට කොයි වෙලාවකත් බය වෙන්න එපා. මේ රියල් මේ ඩෙමෝ කියලා දෙකක් අපි මේ සිස්ටම් එකට හැද ගන්නවා පස්සේ ওই දෙකක් මේ අපිට වැඩක් නෑ. අපි මේකට මුදල් දැම්මලා පස්සේ ඒක කන්වර්ට් වෙනවා කාලෙට. ඊට පස්සේ අර මුදල් දැම්ම කියලා බය වෙන්න එපා. ඔයගොල්ලෝ මේ ඩෙමෝ එකෙන් කරන්න දැන් අපිට ඩෙමෝ එකක් මේගොල්ලෝ දීලා තියෙන්නේ
ඔයගොල්ලන්ට පුහුණු වෙන්න කියලා ඔයගොල්ලෝ හිතන්නේ. ඩෙමෝ එකෙන් පුහුණු වුණාම රියල් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ගේ ෆීලින් එකත් එක්ක ඉගෙන ගන්න බෑ. මොකද දැන් සාමාන්‍යව ඩොලර් එකක් දැම්මතින් වගේ මුදල වාට වටිනවා. ඒක ලොස්ට් එකදී තියෙන හැඟීම ඩෙමෝ එකේ 10 දාලත් ඔයාලට වැඩක් නැහැ. ඩෙමෝ එකේ ලොස් වුණත් අයියෝ ඔක ලොස් වුණාට කවන්න ඊළඟ එකේ try කරනවා කියලා අත්හරිනවා. නමුත් රියල් එකේ දාන ඩොලර් එක ඔයාලා රැක ගන්න උත්සාහ කරනවා. අපි මම ඔයගලන්ට ඊයේ මීටින් එකේ කිව්වනම් මම පැහැදිලිව කිව්වා අපි දාන ට්‍රේඩ් ඒ කියන්නේ ට්‍රේඩ් එක රැක ගන්න කට්ටිය තමයි ට්‍රේඩර්ස්ලා වෙන්නේ. අපි 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 ට්‍රේඩ් එකක් දාන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඔය මල්ටිප්ලයි දානවා නැත්නම් ක්‍රෑෂ් බූම් රයිස් ඇන්ඩ් ෆෝල් හයිලෝ වගේ එක එක ට්‍රේඩ් ටයිප්ස් තියෙනවා. අපි ටික් ට්‍රේඩින් කියයි ඕන කෙනෙක්ට ඕක ඊළඟට දාන්න පුළුවන්. ඒ ට්‍රේඩ් දාන්න පුළුවන් කියලා ට්‍රේඩර්ස්ලා වෙන්නේ නැහැ. ට්‍රේඩර්ස්ලා වෙන්නේ තමන්ගේ ට්‍රේඩ් එක තමන්ගේ ස්ටේක් එක රැක ගන්න පුළුවන් කට්ටියට විතරයි ට්‍රේඩර්ස්ලා වෙන්නේ. අන්න ඕක තේරුම් ගන්න. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මේ දැන් ඔය පෝස්ට්කාරයෝ ඉන්න අයියලා ඉන්නෝනේ රැප් සින්දු දාගෙන ඔය අක්කලා නංගිලාත් ඉන්නවා අයියලා මල්ලිලාත් ඉන්නවා. රැප් සින්දු දාගෙන මේ සමාජය නොම කරනවා. මම ඔයගලන්ට ඊයේ පැහැදිලිව කිව්වා මුදල් ලේසියෙන් හොයන්න මේ ට්‍රේඩින් වලට එන්න එපා. අවබෝධයෙන් හොයන්න වෙනවා නම් වරෙල්ලා උගන්වන්න. හරි මම කිය හැමෝටම කතා කරන්නේ. එතකොට මෙතනදී ඔයගොල්ලෝ කොයි වෙලාවකත් මම කියන පිටින් යන්න එපා. ඔයගොල්ලන්ගේ account වල වගකීම මම අරන් තමයි කියන්නේ. ඔයගොල්ලෝ ෆ්‍රී දුන්නා කියලා ඔයගොල්ලන්ට මම කොයි වෙලාවකත් මම කිව්වා ඊයේ කියන්න ඕන ටික. එතකොට පාඩම් වලට ආවට පස්සේ ඒ ටික බාරයි. ඔයගොල්ලෝ හිතන්නේ නැති දේවල් ටිකක් මම ඔයගොල්ලන්ට උගන්වනවා. මම උගන්වන ශෛලියත් වෙනස්. ඒවා ටික බලා ගන්න පුළුවන්. පළවෙනි පාඩමෙන් ඔයගොල්ලන්ගේ මයින්ඩ් එක ඔක්කොම වෙනස් කරනවා. ඒක නිසා මේ ප්‍රශ්න ඕගොල්ලෝ තුසිත සර්ගෙන් අහන්න එපා. මොකද එයා සාමාන්‍යයෙන් එයා ඉන්නේ මේ account ප්‍රශ්න ඒ ටික විසඳලා ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලු ආවොත් ඕගොල්ලන්ට මොනවද ඒ කියන්නේ ප්‍රශ්න ආවොත් CR numbers වල payment agent screen එක නම් මම ඔය P2P buy sell කරන්න ගියාම ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් ආවොත් ඒවා සම්බන්ධව විසඳන්න නැත්නම් වෙරිෆිකේෂන් එක සම්බන්ධව ඉන්නේ ඒ දේවල් තමයි මෙයා කියලා දෙන්නේ ඉන්නේ. මොකද මට අර ඒ දේවල් පස්සේ මට ඔයගොල්ලොත් එක්ක කාලයකත් කැප කරලා ටිකක් අමාරුයි. මට තව ක්ලාස් එකක් තියෙනවා. අදත් මට තව ක්ලාස් එකක් තියෙනවා. ඒක නිසා මෙයා ඉන්නේ මේ සර් ඉන්නේ ඔයගොල්ලන්ගේ account පිළිබඳ ප්‍රශ්න. මොකද ඔයගොල්ලන්ගේ තාම Gmail account එක මේකට link කරගන්නත් දන්නේ නැහැ. සමහර කට්ටිය Gmail account එකට account එකේ password username මේ derive එකට අවිලා දානවා. ඒ ටික ඔයගොල්ලන්ට එන ගැටලු තියෙනවා. අන්න ඒවා කතා කරන තමයි මේ සර් ඇවිල්ලා ඉන්නේ. ඒතකොට ඒවා ඉතා පැහැදිලිව පෙන්නලා දීලා මෙයා කතා කරයි. හරි. එතකොට ක්ලාස් වල ඉගෙන ගන්න ට්‍රේඩින් සම්බන්ධ දේවල් ඔක්කොම ඔයගලන්ට මම පළවෙනි මීටින් එකේ ඉඳන් ඔයගලන්ට කියනවා. ඒතර ඒ ක්ලාස් වල ප්‍රශ්න ඔය කියන්නේ ක්ලාස් වල ප්‍රශ්න ට්‍රේඩින් ප්‍රශ්න ඔයගොල්ලෝ මේ සර්ගෙන් අහන්න එපා. ඒ රියල් උගන්වන ඒවාද ඩෙමෝ උගන්වන මම ඒ ඔක්කොම පැහැදිලි කරලා දෙනවා. හරි. ඒතර ඒවා මගේ ක්ලාස් එකේදී අහන්න. මේක මේ සර්ගෙන් account verification පිළිබඳව ඔයගොල්ලන්ගේ තාම account verification ගැටලු ගොඩක් තියෙනවා. අන්න ඒවා කතා කරන් තමයි අපි ආවේ ඊයේ මීටින් එකේදී. මම පැහැදිලිව කිව්වා ඊයේ මීටින් එකේදී අපිට වෙලාව මදි වුණා. අපිට පැය 3කට වඩා වැඩි කාලයක් ගිය නිසා තමයි මේ අද දාගත්තේ. ඒකෙදී ඔයගොල්ලන්ට අර කතා කරන්න අවස්ථාවක් නැතුණු නිසා තමයි කතා කරන්න අවස්ථාවක් උදා කරලා දුන්නේ. වෙරිෆිකේෂන් සම්බන්ධව P2P එකේ buy and sell කරන සම්බන්ධව ඒ ටික ඔයගොල්ලෝ මේ සර්ගෙන් අහගන්න. රියල් ට්‍රේඩින් අපි කොයිලක්වත් රියල් ට්‍රේඩින් කරනවා මිසක් ඩෙමෝ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ක්ලාස් වලට ඒවා ආවට පස්සේ මම ඩිරෙක්ට් කතා කරනවා. හරි එහෙනම් තුසිත ඔයා වැඩේ කරන් යන්න. හරි ඔයාට සමහර ප්‍රශ්න ආවම ඔයා කියන මට යොමු කරන්න කියලා. නැත්නම් දිලුක්ෂි ඉන්නවා. දිලුක්ෂි ඔයා ඔක්කොම දන්නවා. දිලුක්ෂි ඔය සම්බන්ධව දන්නවා. ඒ වල කතා කරන්න ඔයගොල්ලෝ දන්නවනේ. මේක වෙන්න ඕන වැඩ පිළිවෙල. දිලුක්ෂි මොනාරි තිබුතින් සහාය දෙන්න තුසිතට. ඒ කියන්නේ පාරමාලා සම්බන්ධ. පාරමාලා හරි සම්බන්ධව මොනවා කියනවා නම් මිස් මේ මොනාරි දේවල් ආවතින් මේ මිස් කියයි ඔයගොල්ලන්ට වෙන්න ඕන කරන්න ඕන දේවල් ටික මෙයා කියයි. ඒතර මෙයාත් ඉන්නවා මේ මීටින් එක ඉවරනකම්. තුසිත ඔයාගේ වැඩේ කරන් යන්න. එහෙනම් මම ඔයාලට බාර කරනවා හරි මීටින් එක. හරි සර් එතකොට දැන් මේ ඉතින් ඔව් කතා කරන්න. සර් මේ මගේ ඇවිල්ලා තියෙනවා සර් two factor authentication කියලා. How to ඔව් set up two factor authentication for your Derive account කියලා. සර් ඒක මේ ඇවිල්ලා තියෙනවා 1 2 කියලා. ඒක ආ. මොකද සර් කරන්නේ? දැම්මම 2 factor එක ඔයාලා ඇක්ටිවේට් කරගන්න ඕනේ නෑ. ඒ කියන්නේ සර්. ඇත්තටම කිව්වොතින් 2 factor එක අවශ්‍ය වෙයි. 2 factor කියන්නේ මොකක්ද කියලා මම කියන්නම්කෝ. ඔයාගේ derive account මම ඔයාලට ඒක පෙන්නන්නම කතා කරන්නම්. මම screen එක share කරන්නම්. හරි ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. පේනවා සර්. දැන් ඔයාලට මේ desktop version එකෙන් පේන්නේ desktop mode එකෙන් ඔයාගේ phone එකේ නම් phone එකේ විදිහට පෙන්වන්නද නැත්නම් කට්ටියට මේක තේරෙනවද? ෆෝන් එක විදිහට පෙන්නන්න ඕද? හරි.
පේනවද? ඔව් සර්. හරි. මෙතනදී මේ ඉරි කැල දැන් මේ ඇත්තටම two factor කියලා කියන්නේ වාගේ ඩෙරයිව් account එකේ security එක වැඩි කරගන්න. මොකද සමහරක් අය ඉන්නවා ඩොලර් 5000 4000 ඊට ඒ වගේ ප්‍රමාණ වල ඩිපොසිට් කරනවා. එතකොට එතන තියෙන්නේ ලොකු මුදල් ප්‍රමාණයක්. එතකොට ඒ වගේ accounts වලට හොඳ security එකක් ඕනේ. ඒක වැඩි කරගන්න තමයි two factor කියලා තියෙන්නේ. ඔයාලගේ email වලත් තියෙනවා two factor කියන security එක. එතකොට මෙතනදි වෙන්නේ ඔයාගේ account එකේ ඔයාගේ derive account එකේ email එක සහ password එක තව කෙනෙක් අතට ගියත් එයාට මේ account එකට log වෙද්දි තව code එකක් ඉල්ලනවා. ඒ code එක අපිට අපේ email එකට නැතිනම් අපේ වෙනම app එකක් තියෙනවා Google එකෙන් දෙන ඒකට ඒ code එක ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි කියන්නේ ඒක ඔයාලා දැම්මම ඒක enable කරගන්න යන්න එපා. මොකද ඊට පස්සේ මේ අපි ඒක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් වෙනම ෂෝට් වීඩියෝ එකක් දාන්නම් විනාඩි 10ක විතර පොඩි ඔයාලට මේ ඒක කොහොමද කරන්නේ සෙටප් කරන්නේ කොහොමද කියන ඒක වැඩි එක හිතන්න එපා ඒ වගේ දැනටම දැන් ඒ සිකියුරිටි මොකුත් දාගන්න එපා ඔයාලා තාම දාගන්න එපා ඒක දාගන්න තැනත් මම පෙන්නන්නම් මෙතන ක්ලික් කරනවා මේ වම් පැත්තේ තියෙන ඉරි කැලේ තුන ඒකේ තියෙනවා මේකේ අපිට බලා ගන්න මෙතන තියෙනවා දෙවෙනියට account settings කියලා ඕකේ තියෙනවා පල්ලෙහාටම ගියාට පස්සේ two factor authentication කියලා. මෙන්න මෙතන ගිහලා තමයි ඒක setup කරන්න තියෙන්නේ. ඉතින් ඒක කරන විදිහ අපි ඉස්සරහට කියලා දෙන්නම්. ඒක සර් මගේ දැන්මම සර් ඔයාලට මේ අවශ්‍ය නැහැ. ඔව්. මගේ සර් ඒ නොටිෆිකේෂන් එක විතර සර් ඇවිල්ලා තියෙන ඔව් ස්ට්‍රෝක් notification වල ඒවා ඒ කොහොමත් එනවා. දැන් මේ බලන්න මට ඔව් ආපු notifications දැන් මේ තියෙන්නේ අද දවසේ මට ආවිල්ලා තියෙන අද දවසේ ඇවිල්ලා තියෙන ඒවා. මේකේ කියලා තියෙනවා මට ඔයාලට මෙන්න මේ message එක නම් ගොඩක් වැදගත් වෙනවා. install the deriv trade web app මේ වගේ message එකක් આવුත් මේක install කරගන්න. එතකොට website එකට යන්න ඕනේ නැහැ. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට level up your security එක වැඩි කරගන්න මේක තියෙන්නේ. ඊට පස්සේ pending action මෙතන කියලා තියෙනවා update එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අප්ඩේට් කරගන්න ඔය වගේ දේවල් තමයි. ඉතින් අරක ඕනේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මේ කරන්න ඕනේ කියලා එකක් නැහැ ඒකේ. මේ ඒක ඉස්සරහට සම්පූර්ණ වෙන විදියක මොකද ඒක ඔයාලට මේ ඒකට තව දේවල් ටිකක් උපයෝගී කරගන්න තියෙනවා අපිට සිකියුරිටි එක දානවනම්. මේ derive app එකෙන් විතරක් බෑ. ඒකට ඔයාලට වෙන වීඩියෝ එකක් දෙන්නම් අනිවාර්යයෙන්ම. මේ සමායි සර් මට ප්‍රශ්නයක් තියෙනවා. එක්කෙනෙක් අහන්න එක්කෙනෙක් හරි. අපිට දැන් පිටරට ඉන්නකොට මේ වෙන ආයි account එකක් හදන්න කිව්වනේ ලංකාවේ නම්බර් දාලා මම ඒ විදිහට එකක් හැදුවා ඊළඟට හදලි වෙලා මම ඩෙන්ටිටි වෙරිෆිකේෂන් එක කරාට පස්සේ අරකට දීලා තියෙන ඩෙන්ටිටි එක දුන්නාම ඒක ෆේල් වුණා ඊළඟට මම පාස්පෝර්ට් එක දුන්නා ඒක පාස්පෝර්ට් එකට දුන්නා ඊළඟට මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකත් මම කරා ඒක දැන් දෙකම දැන්ට ප්‍රොසෙස් එකේ තමයි තියෙන්නේ ඒක ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද නැද්ද දැන් කියලා තමයි මට ආයෙ කියන්නේ දැන් ඔයාගේ දැන් ඉන්නේ මොන රටේද? මම ඊශ්‍රායල් වල ඉන්නේ ඒතර ඊශ්‍රායල් වල ඉද්දී ඔය කන්ට්‍රි එක දාලා ඔහෙ ඉන්න විදිහට account එකක් හැදුවා කියලා කිව්වනේ මුලින්ම. ඔව් එහෙම හැදුවා ඒක වෙරිෆයි කරේ නැහැනේ. ඒක වෙරිෆයි කරා මම නම් ෆෝන් නම්බර් එක Verify වෙරිෆයි වුණා. කරා ID එක වෙරිෆයි කරා හරි. ඒ කරලා ඇඩ්‍රස් එක වෙරිෆයි කරේ නෑ මොකද ඊයේ කිව්වනේ අර පිටරට ඉන්නව නම් මොකද එහෙම ඇප් එක හැදුවට පස්සේ අපිට කෑෂ් ඩිපොසිට් කරන්න ගියාට පස්සේ ඩිරයිව් මොකද P2P. කියන ඔප්ෂන් එක නෑ P2P එක නෙමෙයි ඩිරයිව් ඒජන්ට් කියන එක පෙන්වන්නේ නැහැ මේ ඇප් එකේ අනිවාර්යෙන් ඩෙලිවරි ඔව් ඒජන්ට් ඒකෙන් එකෙන් ඔයාලට මේ ඔව් මේ ඒකෙන් දාගන්න කොහොමද බෑ මොකද ඔයා වෙන රටක ඉන්න හින්දා. හැබැයි මෙහෙමයි. ඔයා ඕක ඔයාගේ ඔහෙ පුරවැසිභාවයක් නැත්නම් ඔයාගේ සිටිසන් මොන හරි දීමද? නෑ ඔය රටේ? සිටිසන් නෑ මට නෑ එතකොට ඔයා කොහොමද ඕක මේ දැන් ඔයා ලංකාවේ විදිහටනේ හැදුවේ? ඔව් ලංකාවේ කියන්නේ විස්තර මගේ දීලා මෙහි ඇඩ්‍රස් දීලා මෙහි ෆෝන් නම්බර් දීලා මගේ ID එක දීලා ඒවා දීලා තමයි නෑ හැදුවේ. ඇඩ්‍රස් එක ගැටලුවකුත් ඔයා දැන් account එක හදද්දිත් කියවනේ ඔයා ඉන්න රට මොකද්ද පදිංචි රට. ඊට පස්සේ පුරවැසිභාවය. ඔය දෙන්න මොකද්ද ඔයා දැම්මේ මුලින්ම? පුරවැසි භාවයම ශ්‍රී ලංකන් දැම්මේ. ඉන්න රට ඊශ්‍රායල් දැම්මා. ඊශ්‍රායල් දැම්මේ. ඒතකොට වෙරිෆයි වුණා. හැබැයි ඇඩ්‍රස් එක වෙරිෆිකේෂන් කරේ නැහැ. මොකද මම ડોකියුමන්ට් එකක් මුකුත් මේ සබ්මිට් කරේ නැහැ ඒකට. ඊට හරි. පස්සේ මට තේරෙනවා. ඔව් මට account තේරෙන එක close කරා. ගැටලුව. ආ මම account account එක එක close close කරා. කරා. ඔව් හරි. close කරා. close කළා නැවත මම account එකක් හැදුවා. ලංකාවේ හදලා විදිහට හැදුවේ. දාලා. ඔව් ආ. ලංකාවේ විදිහට ලංකාවේ වෙරිෆිකේෂන් එක කරා ෆෝන් හරි. නම්බර් ඔයා කියන වෙරිෆිකේෂන් වෙරිෆිකේෂන් කරා. උන්නේ නැහැ කියලා කියන්නේ? ID එක වෙරිෆිකේෂන් කරන්න මම ID එක සබ්මිට් කරාට පස්සේ ඒක ෆේල් කියලා වැටුණා. ඊට පස්සේ මම හරි. පාස්පෝර්ට් එක දැම්මා. දැන් ආ. එකම ප්‍රොසෙස් එකේ තියෙන්නේ. ඔව්. හරි.
කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ. කායිද මයික් එකක් ඔන් වෙලා තියෙන්නේ? හරි. මේ ඔයාගේ CR නම් දිලුක්ෂි මෙයාගේ CR නම්බර් එක අරන් චෙක් කරන්න. ඔයා දාන්න මේ ගෲප් එකට. මෙසේජ් එකක් දාන්නවා ගෲප් එකට මැසේජ් එකක් දාන්න. දාන්න. ඔව් එතකොට මම ඕකත් එක්කම අනිත් රටවල් වල ඉන්න අයත් අහගන්න. ඔයාගේ account එක දැන් ඔයා ලංකාවේ පුරවැසිභාවයේ තියෙන ලංකාවේ ඉඳලා රට ගියපු ගොඩක් අය දැන් මේකට සම්බන්ධ වෙන්නේ එහෙමයිනේ. ලංකාවෙන් පිට පුරවැසිභාවයේ තියෙන අය ඇත්තේ නැතිම තරන්නේ. එතකොට මෙතනදී එහෙම එකක් આવදී අනිවාර්යෙන්ම ඒ රටට අදාළ ඔයා වෙන රටක හිටියත් ලංකාවේ විදිහට පුරවන්න. නැත්නම් ඔයාලට ගැටලු වෙනවා. ඇත්තටම payments වල ප්‍රශ්නත් එන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ විදිහට ඔයාලට ඒකේ අර අපි දැන් කතා කරන payment agent නැති වෙන්න පුළුවන්. P2P එකේ වෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒ රටත් එක්ක ඒක වෙනස් වෙනවා. හොඳ මේක වෙන රටවල් වල කිසිම දෙයක් දාන්න එපා. හරි. තව මොනවද තියෙන ප්‍රශ්න? සර් මේ සර් මම පොඩ්ඩක් වෙරිෆයි වෙලා පැහැදිලි කරන්න. එක්කෙනෙක් අහන්න. හරි. එක්කෙනෙක් අහන්න වෙලාව තියෙනවා. එක්කෙනෙක් අහන්න බලන්න. නෑ සර් මටත් මමත් ඉන්නේ ඉතාලිය වල මම ඔය දිරුක්සි මිසා කතා කරලා ඔය ප්‍රශ්නේ කිව්වා මම ඉස්සරම ඉතාලිය වලින් රෙජිස්ටර් වුණා. ඊට පස්සේ මට ආවේ 57යි ගානේ CR නම්බර් එක. ඊට පස්සේ කොමරි වෙරිෆිකේෂන් එකට ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මම ඩෙරිව් සපෝට් ටීම් එකත් එක්ක chat කරලා ඒගොල්ලන්ට මගේ රෙජිස්ටර් ෆෝන් නම්බරේ දීලා ඊමේල් එක දීලා ඊට පස්සේ ඒගොල්ලෝ මගේ ඊමේල් එක රීසෙට් කරා. මම ඒගොල්ලොන්ට මැසේජ් දැම්මා මට I need to change ඔයාට ආපහු country යන්න ඕනේ කියලා. හරි. හරි. ආපහු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මගේ ඊමේල් එක රීසෙට් කරා. ඊට පස්සේ ආයෙ මුලින් ඉඳලා මට හදාගන්න පුළුවන් වුණා ලංකාවේ ඩීටේල්ස් දාලා. ලංකාවේ ඩීටේල්ස් දාලා එතන හදාගත්තා. ඒතර ප්‍රශ්න නැද්ද? ඔව්. නෑ දැන් ආ, ප්‍රශ්න හරි. නෑ සර්. දැන් 85 එකට ආවා මේ CR එක 85 තියෙන්නේ. ආ. මේ දැන් ගැටලුවක් වුණා ඊට පස්සේ. හරි. හැම කෙනෙක්ම accounts හදාගදී මේ channel එකේ තියෙන links වලින් යන්න. එතකොට ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ටක් ගාලා අපිට clear කරලා දෙන්න පුළුවන්. හරි. වෙන මොනවද ප්‍රශ්න? සර් මගේ account එක වෙරිෆයි වෙලා නැහැ තාම සර්ට මැසේජ් එකක් දැම්මා උදේ CR නම්බරෙත් එක්ක. හරි. මට දැම්මේ. ඔව් ඔයාටත් දැම්මා මිස්ටර්ත් දැම්මා. සර් වදන්නේ නැහැ ඒක. මේ අර මං ඊයේ කිව්වේ අර යාළුවා මගේ account එකක් තියෙන ඉඳලා යාළුවාගේ නමට ඇදුවේ කියලා. ඒක ඔව්. තාම වෙලා නැහැ. දවස් දැන් 5ක් විතර වෙනවා. හරි. ඔව් ඉන්නකෝ. දිරුක්ෂි මේ මෙහෙමයි අද නම් වෙරිෆිකේෂන් වලට දැම්මේ නෑ එක නම්බර් එකක්වත් මේ කීපයක් එකතු කරලා දාන්න ඕනේ. හෙට දවසේ දාන්නම් අපි දාලා බලන්නම් නේ. දාලා ඔව්. අප්ඩේට් එකක් දෙන්න. හරි. නෑ ඒක හෙට දවසේ. දැන් කීප දෙනෙක් ඉන්නවා හෙට දවසේ දෙන්නයි අනිවාර්යෙන්ම. සර් මං ඊයා තව එකක් කව්වේ අර මගේ අර පරණ account එකේ 0.7.7ක් තියෙන හින්දා මට close කරගන්න බෑ නැත්තම් මට ඒක close ඒකට කරලා 0.7 0.7ක් තියෙන්නේ නේ 0.7 0.7ක්. හතක්. ඒකදී ඔයාට එතෙන්දි මෙහෙම එකක් කරන්න වෙන්නේ. හරිද? ඩොලර් එකක් විතර ඩිපොසිට් කරලා නැත්තම් ඩොලර් එකක් විතර ඩිපොසිට් ඔයා PDP වැඩ කරනවද account එකේ? ඔව් මගේ account එකේ වැඩ කරනවා. PDP එකේ වැඩ කරනවනේ වාගේ. ඒ දැන් ඔයා කියන ඒකල එතනින් සෙල් කරලා දාන්න තමයි තියෙන්නේ. එතකොට එකක් total විතර එක set deposit- කරන්න පුළුවන්. ඔව් ඒතර ටෝටල් එක සෙල් කරන්න. ලොකු එතකොට ගණන් close වලට දාන්න කරලා නැතුව මගේ නමට මදන්න පුළුවන් නේ සර්. පුළුවන්. ඔව් මගේ නමට මදාගත්තා ලීසි ඒකයි. හරි. ඒකත් ඔයාලට චෙක් කරලා කියන්න. ඔයා ඒකත් එක්කම මැසේජ් එකක් දාන්නකෝ. දැන් ඒක හරියටම හෙට කන්ෆර්ම් කරන්නම්කෝ. අපි මේ ඩෙලා ටීම් එකත් එක්ක ඒගොල්ලොත් එක්ක කතා කරලා හෙට හරියටම ඒවන සර් මේ මිස්ගෙන් මට එහෙම පුළුවන් වුණොත් ඩොලරයක් අරගෙන ඒක මේ කරගන්න පුළුවන් නේ මගේ ඔව් account පුළුවන්. ඔව් පුළුවන් එහෙම කරගන්න. එකට. ඒකත් දාන්න සර් පොඩ්ඩක් බලන්න. මොකද්ද? මගේ දෙකම වෙරිෆයි වෙලා මිස්ටර්. හරි හොඳයි. ඊශ්‍රායල් එක ප්‍රශ්නයක් දෙකම වෙලා හරි. ඔයාගේද ඊශ්‍රායල් වල කිව්වේ? ඔව් ඔව් ඔව්. වෙලා මගේ දැන් තියෙනවා. බලුවා බලද්දි දෙකම වෙරිෆයිඩ් කියලා තියෙනවා. හරි ඕකේ හරි හරි Okay, thank you. හරි. දැන් ඔව් සර් මේ මම අර ඊයේ කතා කරේ සර් මම අර මේ කොරියන් වල ඉන්නේ මේ සර් මගේ මම අර ෆෝන් නම්බරේ වෙරිෆයි කරද්දී ලංකාවේ නම්බරයකින් වෙරිෆයි කරගන්නකො සර්
ලංකාවේ නම්බර් එකකින් වෙරිෆයි කරන්න කියලා වැටෙනවද? නෑ නෑ එහෙම වැටෙන්නේ නෑ මම තාම කරේ නෑ මේ නෑ ඒක ඒකෙන් ප්‍රශ්නයක් කරගන්නද නෑ. කියලා අහන්නේ. නෑ. ඔයාගේ දැන් ලංකාවේ WhatsApp numbers ඔයාගේ නෑනේ. ඒක තියෙනවද? මේ ලංකාවේ WhatsApp number එකක් තියෙනවා නම් දාන්න. නැත්නම් කොරියාවේ WhatsApp number එකක් තියෙනවා ඒකත් ප්‍රශ්නයක් නෑ. එතකොට මම අර ඊ කිව්වේ අර මේ ස්ටේට්මන්ට් එක මේ අපේ ගෙදරින් හිට මේ බැංකුවට ගිහලා කරලා දෙන්නම්කෝ. අසල ඒක දැම්මොත් මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකට මැසේජ් එකක් දැම්මොත් හරිද? ඔව් මැසේජ් එකක් දාන්න. හරි සර් තැන්ක් යූ. මටත් ඇත්තටම මැසේජස් මතන 5 දිනකින් 6 දිනකින් විතර ඇවිල්ලා තියෙනවා. මට අද රිප්ලයි කරන්න බැරි වුණා ඇත්තටම කිව්වොත්. මේ හෙට ඒවා ඔක්කොටම රිප්ලයි ටික කරන්න. වෙන ඔව් සර් මොනවද මාත් තියෙන්නේ? ඔව්. වෙන මොනවද තියෙන ගැටලු? සර් මට දෙයක් දැනගන්න ඕනේ. ඔව්. සර් එක්කෙනෙක් කතා කරමු. එක්කෙනෙක් කතා කරද්දී අයිත් කෙනෙක් කතා කරන්න බෑ. හරි. කවුද දැන් ඇහුවේ කවුද? එක්කෙනෙක් අහන්න බෑ. බැංකු ඩීටේල්ස් දෙන එක අනිවාර්යයිද සර්? ඔව් ඉන්න බැංකු ඩීටේල්ස් ගැන අහනවා. අන්න ඒක ආයෙ පාරක් කියන්න. ඔව් බැංකු ඩීටේල්ස් එකක් හරි ලයිට් බිලක් හරි ඒ වගේ දේවල් ඒක අනිවාර්යයිද සර්? ඔව් ඒක අනිවාර්යයි කියන්නේ මම ඔයා ඊයේ හිටියද? ඔව් මං ඊයේ හිටියා මගේ ඔව් මම රටේ ඒකෙදි ඒකයි මම ඔව් හරි. ඒකෙදි මම කිව්වනේ අපිට බැංකු ඩීටේල්ස් අපිට ඇයි අවශ්‍ය වෙන්නේ කියලා. එකක් තමයි බැංකු ඩීටේල්ස් කියලා ඔයා අදහස් කරන්නේ බැංක් ස්ටේට්මන්ට් එක ඔය. හරිද? බැංක් ස්ටේට්මන්ට් එක කියන්නේ ඔයාගේ account එකේ වුණ transactions පෙන්නන document එකක්. ඒතකොට ඒ document එකේ ඔයාගේ නම සම්පූර්ණයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම ඔයාගේ ලිපිනය මොකක්ද කියන එක සඳහන් වෙනවා. එතකොට අන්න ඒක derive එකේ ඉල්ලනවා. මොකද ඔයාගේ address එක තහවුරු කරගන්න. එතකොට මේ address එක තහවුරු කරගත්තට පස්සේ අපිට ලැබෙන ප්‍රධාන benefit එක තමයි ඔයාගේ derive account එකේ P2P කියලා නැත්නම් peer to peer කියලා තියෙනවා. ඔයාගේ account එකට තියෙන dollars deposit කරගන්න, දාගන්න නැත්නම් තැන්පත් කරගන්න option එකක්. ඒ වගේම ඒ P2P කියන account method එක හරහා ඔයාගේ තියෙන profit එක ඔයා හොයන dollars ප්‍රමාණය ඔයාගේ bank account එකට withdraw කරගන්නත් පුළුවන්. ඒක තමයි තියෙන ප්‍රධාන benefit එක. හැබැයි ඒ ඔයාගේ address verification එක කරගන්න විදිහක් ඇත්තෙම නැතිනම් ඔයාට පුළුවන් try කරන්න මේ payment agent එක. payment agent එක ගැන ඊයේ මම කිව්ව මතක ඇතිනේ. payment agent කියලා. ඔව් ඔයාට ඕන වෙලාවක දීලුක්ෂිමිස contact කරා ඒකලා ඔයාට payment agent එක හරහා dollars deposit කරගැනීමේ හැකියාව තියෙනවා. සර් මට දෙයක් දැනගන්න ඕනේ. ඔව්. සර් ID එක වෙරිෆයි කරන්නේ නැතුව payment agent එකෙන් deposit කරාම අපිට payment agent එක withdraw කරන්න බැරිද? පුළුවන්. අතරම ඔයාගේ ID verification එක නැතුව address verification එකක් නැතුව හිතන්නකෝ fake account එකක් මම හැදුවයි කියලා. ඔයාට deposit කරන්නත් පුළුවන්, withdraw කරන්නත් පුළුවන්. හැබැයි මේක කරගෙන යනවට පුළුවන් සාමාන්‍යයෙන් සතියක් දවස් 5ක් විතර account එක disable වෙනවා. බැරි වෙලා හරි මේ ඔයා දැන් මේ fake account එකක් හදලා හරි fake account එකක් හදලා ඔයාගේ විස්තරම දාලා මොනවා හරි ඔයාගේ account එකේ dollars තිබ්බයි කියන්නකෝ. dollars අපි දැන් dollars 50ක් තිබ්බයි කියලා. ඒතකොට මේක account එක disable වුණොත් ඔයාට dollars ටික ගන්නත් බෑ. disable වුණොත් ඒගොල්ලෝ කියන්නේ කරුණාකරලා ඔයාගේ account එක verify කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාගේ තියෙන සල්ලි ටික එළියට ගන්න. නැත්නම් අර හිර වෙනවනේ සල්ලි. එහෙම අවදානමක් තියෙනවා. එතන. හරි සර් හරි. thank you. ඒක derive එක කියන්නේ නෑ අපි ඔයාගේ account එක block කරනවා කියලා. හැබැයි අපේ experience එකත් එක්ක verify කරලා නැති accounts සතියක් විතර යද්දි disable වෙනවා. disable වුණාට පස්සේ යාලා කියන්නේ අපේ account එක verify කරන්න කියලා තමයි එන්නේ. මොබයිල් වෙරිෆිකේෂන් එකේදී මොකක්ද ඒකෙන් වෙන්නේ? මොබයිල් වෙරිෆිකේෂන් එක අපිට අත්‍යවශ්‍ය වෙන්නේ derive එකේ තියෙන cache එකේ තියෙන P2P කියන P2P කියන option එක use කරන්න. එතකොට දැන් P2P කියන එක අතරදී අර මම ඊයේ පෙන්නුවා ඔයාලට like එකක් හරි මම ඔයාලට ඊයේ පෙන්නුවේ P2P එකේදී අර දෙන්නෙක් buyers ලා සහ sellers ලා අතරනේ ගන්න දිනු වෙන්නේ එතන. හරිද? එතකොට ඒගොල්ලොන්ගේ එහෙම වෙන්න නම් ඒක කරන්න නම් ඔයාගේ WhatsApp එකට ඔයා දැන් අර account එක හදද්දී දෙන phone number එකට ඒ phone number එකට අදාළ WhatsApp account එකක් තියෙන්න ඕනේ.
අන්න ඒකට කෝඩ් එකක් එවනවා. එතකොට ඒ කෝඩ් එක අපි එතෙන්ට දාන්න ඕනේ. එතකොට තමයි මොබයිල් වෙරිෆිකේෂන් එක වෙන්නේ. මොබයිල් වෙරිෆිකේෂන් එක කරන අතරතුර වාට මුලින්ම එන්නේ ඊමේල් එකට. හරිද? ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක එන්ටර් කරා ඊගාවට යලා ස්ටෙප් දෙවෙනි ස්ටෙප් එකේදී කියනවා අපි ඔන්න ඔයගේ මෙන්න මේ කියන WhatsApp නම්බර් එකටත් කෝඩ් එකක් යවලා තියෙනවා. ඒකත් එවන්න කියනවා. ඒක දුන්නාට පස්සේ සර් මට වෙරිෆයි වෙනවා. සර් මට තව දෙයක් දිනලා ගන්න ඕනි. ඔව්. සර් මම තියෙන්නේ පරණ ඩෙන්ටිටියක් පාස්පෝර්ට් එක ප්‍රශ්න තියෙනවා. නැහැ. ප්‍රශ්න නැහැ. පරණ ID එක ප්‍රශ්න නැහැ. හරි. පරණ ID ප්‍රශ්න නැද්ද සර්? නෑ ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ID එක විතරක් වෙරිෆයි කරාම මට පේමන්ට් ඒජන්ට් ඩිපොසිට් එක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැතුව? පුළුවන්. පුළුවන් නේ? පුළුවන්. හරි සර්. සර් ඔව්. සර් මගේ මේ ID එක වෙරිෆයි වුණා හරිද? මේ හරි. දැන් මට මෙතකොට ඇඩ්‍රස් එක වෙරිෆයි කරනකොට මට අනිවාර්යයෙන් මගේ බැංකුවේ account එකේ එක තමයි දෙන්න තියෙන්නේ. කියන්නේ වෙන කිසිම දෙයක් කියන්නේ ලයිට් බිලක්වත් ඒ දෙන්න විදියක් ඔව් නැහැ. ඒක තමයි ලේසිම එක. ලේසිම එක ඒක තමයි. දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර් අපි කලින් විදිහේ වෙන තැනක ගෙවල් තිබ්බේ දැන් ඉන්න වෙන දිහා ගෙවල් මාරු කරලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නෑ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඔයා ඒක මුකුත් හිතන්න එපා. ගෙවල් මාරු කරපු එකවත් ඔයගේ ID එකේ තියෙන වෙන එකක්වත් එහෙම මුකුත් හිතන්න එපා. බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න. ඒකේ තියෙන ඇඩ්‍රස් එක ඒ ડોකියුමන්ට් එක අතෙන්ට ඇතුළත් කරද්දි ඒ කියන්නේ ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන ඇඩ්‍රස් එක දාන්න අතෙන්න. ඔයා දැන් එතන හිටියේ නැතත් කෙල්ලුවක් නැහැ. හරි 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 දැන් ඒක නැත්තම් මේ බැංක් ස්ටේට්මන්ට් ඒක ආවොත් තියෙන අර පරණ ඇඩ්‍රස් එක තමයි ඔව් දැන් මට තේරෙනවා කියන එක. ඔව් එහෙම කරා නම් හරි. ගැටලුවක් එන්නේ නැහැ නේ එහෙම. නෑ ගැටලුවක් එන්නේ නැහැ. හරි සර් මම ඒකවල සර් මේ දැනට මේ අපිට මේ UCM මේ ඩොලර් දාගන්න ඕන නම් අර අක්කට කෝල් එකක් දීලා ඉවරලා මේ කන්ටැක්ට් කරලා දාගන්න පුළුවන් නේ. දාගන්න පුළුවන් පේමන්ට් ඒජන්ට් එක හරහා. අනිත් එක සර් මම බැංක් ස්ටේට්මන්ට් එකක් දැම්මා ඊයේ. හරි. ඉතින් අදට දවසක් වෙනවා. ඉතින් තාම මේ ඔයාගේ වෙරිෆයිඩ් බැංක් වෙන්නේ නැහැ. ස්ටේට්මන්ට් එක කොහොමද ඔයා ගත්තේ? මම බැංක් එකට ගිහිල්ලා ගත්තේ. හරි. ඔයාගේ CR නම්බර් එක දාන්න. ඔයාගේ CR නම්බර් එක දාන්න මැසේජ් එකක් මේ පෙන් මෙහෙම තාම මේ වගේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක තාම ප්‍රෝග්‍රස් එකේ තියෙන්නේ කියලා. අපි ඒක කරලා දෙන්න. හරි දැන් අනිත් එක තමයි ගොඩක් අය මේ බැංක් ස්ටේට්මන්ට් හම්බ වෙනවා. ඔය සාමාන්‍යයෙන් මම දන්න විදිහට BOC කමර්ෂල් වගේ නම් හොඳ ලස්සනට දෙනවා. හරිද? හොඳ කොමර්ෂල් එක තමයි. කමර්ෂල් සමහරක් අයගේ බැංක් ස්ටේට්මන්ට් දෙනවා. ඒක අපිට S2 බැලුවොත් පේන්නේ නැහැ ඒ කොලේ. අපිට මේ ඩිජිටලි ගන්න පුළුවන් නේ ඩිජිටල් එකක්. නෑ ඩිජිටල් ඒවා වැලිඩ් වෙන්නේ නැහැ. මොකද දැන් අර මේ ඩොකියුමන්ට්ස් ගොඩක් හදන්න පුළුවන් නේ. අර බැංක් එකෙන්ම ඒගොල්ලන්ගේ ෆෝටෝ මාක්ස් තියෙනවා. ඒවත් එක්ක එයාලගේ සීල් එකක් තියෙනවනේ. ඒකත් එක්ක තමයි මේ ඒ වගේ මේ ඩොකියුමන්ට් එකක් තමයි ඕනේ. අපිට ඊමේල් වලට එන ඒවා PDF එකක් විදියට ගන්න බැහැ. බෑ PDF එකක් දෙන්නෙත් නැහැ. ඔයාට බැංක් එකෙන් දෙන්න ඩොකියුමන්ට් හැබැයි මෙහෙමයි. PDF එකක් කියන්නේ ඔයාට බැංක් එකෙන් කියන්න පුළුවන්. ඔයා දැන් බැංක් එකේ කවුරු අඳුරන කෙනෙක් ඉන්නවා නම් මට මේකට සීල් එක ගහලා දෙන්න මේ ස්ටේට්මන්ට් එකට කියලා ඔයාලට කියලා එක්ක ඔයාලා ස්කෑන් කරලා PDF එකක් විදියට හරි ඔයාලට එවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඕකේ. හැබැයි සීල් එක කියන එක අනිවාර්යෙන් තියෙනවා. ඩිජිටල් සීල් එකක් හරි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සර් CR එක දාන්න ඕනේ මේ අර අක්කගේ මේ නම්බර එකද? එයාට තමයි දාන්න ඕනේ. හරි. සුස්ස ඔව් සර් මේ මගේ අර මේ P2P එකේ ඕපන් කරාම සර් what's your name nickname කියලා වෙන්න ඕනේ. ඔව් නික්නේම් එක. අපි ඊයේ කතා කරා නැත්නම් යූසර් නේම් එක නික්නේම් එක කියලා අදහස් කරන්නේ. මොකද? ඒක සර් මේ දෙන්නේ නැහැ නේ. ඒක කන්ෆර්ම් කරලා තියෙනවනේ. ඉන්න මම දැන් ඒක පැහැදිලි කරනවා. දැන් මම ඊයේත් කතා කරා. දැන් P2P පළවෙනි P2P එක පළවෙනි වතාවට යූස් කරන කෙනෙක් නම් හරිද? ඔයා P2P එකට ගියාට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ID වෙරිෆිකේෂන් දෙකම කම්ප්ලීට් නම් ගියපු ගමන්ම ඔයාගෙන් අහන යූසර් නේම් එක මොකද්ද කියලා. යූසර් නේම් එක නැත්නම් උදාහරණයකට නික්නේම් එක. මේ නික්නේම් එක කියන එක ඇවිල්ලා ඔයාගේ නම දාන්න පුළුවන්. ඒ නම දැම්මට පස්සේ මේ නමින්ම ඔයාලට රතු පාටින් පල්ලෙහෙන් පෙන්නයි මේ නම ඔයාලට ගන්න බෑ කියලා. ඊට පස්සේ තව ඔයාලට අංකයක් ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ සම්පූර්ණ නම දාලා බලන්න. ඒත් මොනවා ඒ කියන්නේ ඔතන දැන් අපි හිතමුකෝ එක්කෙනෙක්ගේ නම කුමාර කියලා. කුමාර කියලා P2P එක ඇතුලේ ඉන්න පුළුවන්නේ එක්කෙනෙක්ට විතරයි. තව කුමාරලා ඉන්නේ නැහැ. හරිද? ඉන්න මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ. මේකේ ඔන්න මම කැෂියර් එකට ගියා P2P ගියා.
මේකේ මේ උඩින්ම ඉන්නේ මිලින්ද 1999. ඔයා මේ මිලින්ද 1999 කියලා ඉන්නේ එක්කනයි. ඔව් සර්. හරිද? දැන් අපි Facebook එකේ මොනවා හරි අපි හිතමුකෝ කුමාර කියලා තව නමක් තියෙනවා. හැබැයි account 10 15ක් වුණත් හදන්න පුළුවන් නේ. හැබැයි මෙතනදී ඔව්. එහෙම බෑ. මේ එක user name එකෙන් මෙයාට විතරයි එන්න පුළුවන්. මෙයාගේ මෙයා නම් මෙයාම තමයි. තව මේ accounts නැහැ. ඔව් සර්. පැහැදිලිද? එතකොට ඔයාගේ නමට අදාළව එකක් දාගන්න වෙනවා. ඒක නම්බරෙත් අමාරු දෙයක් එක්කම නෙවෙයි. එක්කෝ උදාහරණයක් විදිහට ඔයාගේ නම ගහන්න, ඔයාගේ උපන්දිනය ගහන්න. නැත්නම් ඔයාගේ ෆෝන් නම්බර් එක කොටසක් ගහන්න. නැත්නම් ඔයාගේ එතකොට ඉස්සරහ නමයි පිටිපස්ස එකයි මාරු කරලා බලන්න. ඔය මොකක් හරි එතකොට නැත්නම් හරිනේ. ඔය එතකොට ඒක මේ එතන රතු පාටින් වැටෙන්නේ මෙහෙම එකක් තියෙනවා මේක වෙනස් කරන්න කියලා තමයි කියන්නේ. වෙන එකක් භාවිතා කරන්න කියලා එතන කියනවනේ. ඔව් හරි සර්. හරි. ID හරි සර්. verification එකට ඔව්. මේ driving license එක තමයි දැම්මේ. driving license එකේ මේ ඔව් අරගෙන යනවා. expire වෙලා එක්කෙනෙක් නිසා කතා කරනවා punch කරලා තියෙන්නේ. හරි. දැන් කියනවා driving license එක මේ expire වෙලා අලුතින් ගන්න දාලා තිබ්බේ. ඒක නිසා අර punch කරනවනේ ඒගොල්ලන්. ඒකේ බරවා ඒ කියන්නේ එක කොටසක් තියෙනවා. ඒකේ දින තියෙනවා තව 2028 වෙනකම්. ඒක තමයි දැන් මම වෙරිෆිකේෂන් එකට දැම්මේ. ඔයාගේ ID කාඩ් එකද නැත්නම් ડોකියුමන්ට් එකක්ද ඔය කියන්නේ දැම්මයි කියලා. මේ driving license එක. ඒක දැන් expire වෙලා තියෙන්නේ. සැහැල්ලු expire sorry මේ සැහැල්ලු තියෙනවා. මේ ඒ ශ්‍රේණිය එක තමයි expire වෙලා තියෙන්නේ. ඒක punch කරලා හරි. තියෙන්නේ ඒක දැන් නිසා අපි ID ප්‍රශ්නයක් එක ගත්තට පස්සේ මම ඉන්න Kasturi pakai yang setelah Adobe pak. Adobe kali pak. ඔයාගේ දැන් ID එකේ ඉස්සරහා තියෙනනේ දිනයක්. ඒ කියන්නේ ඔයාගේ sorry driving license එකේ ඉස්සරහා තියෙන date එක මොකද තත්ත්වේ? ඒ කියන්නේ අර 4B ඒකේ කියලා 2028 වෙනකන් තියෙනවා. ඒක එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒක අරව ප්‍රශ්නයක් නැහැ. මේ අරක හිතන්න එපා. ඒක පුළුවන්. දැන් ඔයා progress එකේ තියෙන එක. ආයෙ දාන්න කියලා තියෙන සර් ඒකයි මම ඇහුවේ ඒක බැරි කියලා. ආයෙ දාන්න කියලා තියෙනවද? ඔව් සර්. තව එකපාරක් දාන්න. ඒ දාලත් CR number එක අපිට එවන්න. මේ ID verification කරගන්න ඕනේ කියලා ඒත් එක අපි බලන්න. අස ගොඩක් වෙලා තිබ්බා මේ process උන්නේ නැහැ ගොඩක් වෙලා ඔව් අපිට දාන්න. සර්. thank you. හරි. මේ එකම නමකින් එකම details දීලා email වෙන වෙන email දෙකකින් account දෙකක් හදන්න බෑනේ එහෙම. බෑ එහෙම බෑ. හරි. ඔයාගේ ID එක අරකට ගත්තා. අතන වෙන කෙනෙක්ගේ නමට තමයි හදන්න පුළුවන් නේ. වෙන එකෙක්ගේ නමට තමයි හදන්න පුළුවන් වෙන්නේ. සර් ඔව් සර් මේ සර් ආයි මීටින් එක තියෙන සර් මේ සෙන්සර් හදලා නේද? දිලුක්ෂි වට ඇහෙනවද? ඔව් ඒක group එකට update එකක් coach හරියටම දේවිය දවස් දාලා. එතකොට මිස් මේ මොකද්ද එතකොට අර ඩොලර් 10ක් අපි account එකට දාගෙන ඕනද? ඔව් පළවෙනි පාඩමෙන් පස්සේ දාගත්තා නම් හරි. පළවෙනි පාඩමෙන් පස්සේ දාගත්තත් ගැටලුවක් නැහැ. සාමික පාඩමක් වගේ කරේ නෑනේ සෙනසුරාදාට දාගත්තා නම් හරි. හරි නේද? ඔව් මිස්. ඔව්. thank you. හරි. සර් මගේ account එකෙත් ප්‍රශ්න තියෙනවා. ඔව්. මමත් ඉතලි වලින් ඉතලි විස්තර දාලා තමයි log වෙලා තියෙන්නේ. ඒකේ deposit withdrawal transfer කියන තුන විතරයි cashier එකේ තියෙන්නේ. මොකද මට address verify කරන්න විදියක් නැහැ ලංකාවේ විස්තර දැම්මොත් එහෙම. P2P කියලාවත් travel agent කියලා දෙකම නැහැ. ඒක හදාගන්න විදියක් ඇත්තෙම නැද්ද? දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඔයාගේ account එක verify කරලා නැහනේ? verify කරලා තියෙන්නේ. ID එකත් verify වෙලා address එක නම් verify වෙලා නැහැ. ඔයාගේ P2P කියන එකත් නැහැ, payment agent එකත් නැහැ නේ? දෙකම නැහැ. එතෙන්දි ප්‍රශ්නයක් දැන් හරි. ඔයාගේ ওই ප්‍රශ්නත් අපිට account එක verify වෙලානේ තියෙනවා හෙට. ඔව්. ඔයාලට deposit මොනවද ඔහෙ පෙන්නන්නේ options මොනවා හරි පෙන්නනවද? ඒත් ඔයාලට මෙහෙමයි ඔයාලට අතෙන්දි withdrawal deposit කරගත්තම කියන්නේ කොහොම හරි withdrawal කරද්දි ප්‍රශ්න එන්න පුළුවන්.
ඔව් නේද? ඔව් මට ලංකාවේ හරි ඉන්නකෝ කරගන්න මේ දැන් ඔයාගේ ඇඩ්‍රස් ID දෙකම වෙරිෆයි වෙලා කියන්නේ ඇඩ්‍රස් එක වෙරිෆයි වෙලා නැහැ තාම. ID වෙලාද කියලා කියන්නේ හරි ඔයා මැසේජ් එකක් දාන්නකෝ මැසේජ් එකක් දාන්න ඊට පස්සේ මේ වගේ CR නම්බර එක දාන්න අනිවාර්යයෙන්ම මේ දිරුක්ෂිට දාන්න නැත්නම් මට හරි කමනේ දාන්න ඊට පස්සේ මේ ඕක පොඩ්ඩක් බලමු මොකක් හරි කරගන්න පුළුවන් ඒක ඔය account එක close කරන්න වෙනවා account එක සම්පූර්ණයෙන්ම close කරලා ආයෙ apply කරන්න වෙයි එහෙම apply කරනවා නම් ඔයාලට ලංකාවේ විදිහට details ටික දාලා අර විදිහට ආයෙ set up කරගන්න ඕනේ ඉස්සෙල්ලාම close කරලා ඉන්න ඕනේ හරි සර් එතකොට මේක මේ group එකේ නම්බර එකට දාන්න ඕනේ මම. ඔව් group එකට දිරුක්ෂි දැන් ඔය අපේ දිරුක්ෂි ඉන්නේ මට එවන්න මගේ නම්බර එකට දාන්න. හරි මිස් හරි. ඒකට දාන්න. හරි thank you. හරි okay. හෙලෝ සර්. ඔව්. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඉන්න කෙනෙක් දාන්න. හා. කවුද දැන් කතා කරන්නේ? වෙරිෆයි වුණා. මගේ මොකද ID එක? මගේ ID කාඩ් එක වෙරිෆයි වුණා. හරි. මගේ ඇඩ්‍රස් ප්‍රූෆ් එක මට කොහෙත්ම දෙන්න විදිහක් නැහැ. මොකද මේ මගේ නමට බිලක්වත් බැංක් ස්ටේට්මන්ට් මොකුත් නැති නිසා මට ඇඩ්‍රස් ප්‍රූෆ් දෙන්න විදිහක් නැහැ. ඒ නිසා එක්ක මම ඉන්නටින් මගේ ID එකක් දීලා ඇඩ්‍රස් ප්‍රූෆ් එක දාන්නද එහෙම නැත්නම් ඔය ලංකාවේ නෙවෙයි ඉන්නේ කිව්වනේ. නැහැ මං ඉතාලි වල. ආට එහෙම නැත්නම් සර් ප්‍රශ්නයක් නැත්නම් මගේ කියන්නේ මගේ ඩෙන්ටිටි දැනට කවුරුත් එහෙම පදිංචි නැති නිසා තමයි මම මගේ ගෙදර වෙන එක දැම්මේ ලංකාවේ එක. නමුත් මට ප්‍රූෆ් එකක් දෙන්න විදිහක් නැහැනේ. හරි ඔව් මට තේරෙනවා. මේ දැන් ඔයාගේ බැංක් account එකක් ඔය රටේ තියෙනවද? ඔව්. ඒකේ ස්ටේට්මන්ට් එකක් ගන්න පුළුවන්ද? ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් සර් මගේ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එකම ආපහු මම ප්‍රොෆයිල් එකට ගිහිල්ලා එඩිට් කරලා ඒක අප්ලෝඩ් කරොත් හරියන්නේ නැද්ද? ඒක ප්‍රශ්නයක් නේද එහෙම වුණා. හරි. ඔයාත් මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලගේ දැන් ඔය මට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ওই ප්‍රශ්න ටිකට හෙට අනිවාර්යෙන් හෙට දවසේ උත්තර දෙන්නම්. මේ මොකද මේ ඔව් ඉන්නකෝ කවුද මිසල් දැන් කතාරේ කවුද? නම මොකද්ද? ගර්ල් කෙනෙක් කතාරේ? ඔව් සර්. ඔයා අනිවාර්යෙන් දිලුක්ෂිට දාන්න මැසේජ් එකක්. හරිද? ඔය ප්‍රශ්නේ දාන්න ඊට පස්සේ අපි ඔයාව කන්ටැක්ට් කරන්න. අපි කන්ටැක්ට් කරන්නේ නැත්නම් ඔයා හෙට අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න සාමාන්‍ය 12 විතර වෙද්දි 12 11 ලංකාවේ ටයිම් එකේ ඒ වගේ වෙද්දි. හරි thank you. හරි ඊගාවට කවුද? ඔව්. හෙලෝ සර් මම කතාරේ සර් මගේ මේ මම account එකට ගියාම මේ කියන්නේ ඩෙන්ටිටි මෙව වෙලා නැහැ ඒක. කියන්නේ මේ දෙකම ඇඩ්‍රස් එකයි ඩෙන්ටිෆයි එකයි දෙකම මේ වෙන්නේ නැහැ. කියන්නේ කලින් ගත්තා. මට මේ ඇඩ්‍රස් එකේදී වෙරිෆයි වෙලා නැහැ. ඉන් ප්‍රොග්‍රස් කියලා තමයි වැටලා තිබ්බේ. මේ තාම يعني මෙව වෙන්නේ නැහැ ඒක. කියන්නේ මෙහෙ දීලා ඩීටේල්ස් දීලා තියෙනවා මට අර ඉලෙක්ට්‍රිසිටි බිල් බැංක් ස්ටේට්මන්ට් මොකුත් ගන්න විදියක් නැහැ. ඔයා ඉන්නේ කටාවල කිව්වනේ. එතකොට ඔයා එතකොට ඔය රටේ විදිහටද හැදුවේ account එක? ඔව් මගේ මෙහෙ ඩීටේල්ස් ටික තමයි දැම්මේ. ඒ කියන්නේ පදිංචි රට දැම්මොත් ෆෝන් නම්බර් වෙනස් වෙනවනේ ඒක. ඔව් පදිංචි රට කියලා තියදී ශ්‍රී ලංකාව කියලා එහෙම දුන්නේ? නෑ පදිංචි රට ලංකාව. මම ඉන්නේ දැන් රෙසිඩන්ස් එක කරන් දැම්මේ ඒකේ මම දැම්මේ කටාර් කියලා. ඔක්කොම කටාර් ඇඩ්‍රස් ඒවම ඔක්කොම දුන්නේ ඒවා. කටාර් ඇඩ්‍රස්. ඔය එතනදී ප්‍රශ්නයක් වෙනවා. ඔයාට තමයි දුන්නේ. ඒත් වෙරිෆිකේෂන් මොකුත් දරා නැහැ. නෑ. දැන් ආයෙ දැනුත් මම බැලුවා ආයෙ මේ මොකද්ද මේ proof of identify එකට යනකොට ඒක ආයිල්ලන මුලින් ඉඳලා කොයි රටද? ඔව් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙම දැන් තාම account verify මොකුත් වෙලා නැහැනේ. ඒකත් එක්ක ඔයාලට කරන්න තියෙන්නේ නෑ අර CR number විතරයි ආවේ මේ එක කරන්න තියෙන අලුතෙන්ම email එකක් හදන්න. හරිද? අලුතෙන්ම email එකක් හදන්න. ඔය account එක දැන් අතාරින්න. හරිද? අලුතෙන් email එකක් හදන්න. ඊට පස්සේ ඔයාලට දීලා තියෙන group එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ආයෙ account එක හදන්න. කිසිම තැනකට කටා කියලා දෙන්න එපා. ශ්‍රී ලංකාව කියලා ලංකාවේ ඉන්න විදිහට account එක set up කරගන්න. ඊට පස්සේ ඔයාගේ ගැටලු වෙන්නේ නැහැ. ෆෝන් නම්බර් එකට විතරක් මේ ඔයා දෙන්න කටා එක දෙන්න. සර්. ඒක ප්‍රශ්නයක් නෑ. මට එතකොට දැන් මේ ඉන්ෂුරන්ස් එක මේ එකක් තියෙනවා. ගිය මාසේ එකක් තියෙනවා. ගිය මාසේ ඉන්ෂුරන්ස් අර මගේ ඉන්ෂුරන්ස් එක දාපු එකක් 30000 එකක්. ඒක මෙව වෙනවද? ඒක ප්‍රූෆ් වෙනවද? ඔව් ඒක පුළුවන්. ඒ කියන්නේ ලෙටර් දැන් ඔයාලට ආප් එක තියෙනවනේ. ඒක ඕපන් කරලා සම්පූර්ණම ඒ කියන්නේ
ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාගේ නම ඒවා ඔක්කොම විස්තර තියෙනවනේ. හැබැයි ඒකේ තියෙන්නේ ෆොටෝ කොපියක්. කියන්නේ මේ මට ෆොටෝ එකක් කියවපු එකක් තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඔයාට ඒක කරගන්න වෙන්නේ දැන් ඔයාගේ ගෙදර කවුරු හරි ඉන්නවනම් ඒ කෙනාට ලොග් වෙලා account එකට මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මෙතන මෙහෙම කරන්න කියලා තමයි ඔයාට ඒක කරගන්න වෙන්නේ. කියන්නේ නේ. ෆොටෝ කොපි එක බෑ. ඔව්. ෆොටෝ කොපි කියන්නේ මෙහෙමයි. ඒකෙදි මෙහෙම පුළුවන් ෆොටෝ කොපියක් කියලා කියන්නේ ඔයාට කලර්ෆුල් ෆොටෝ එකක් ඉවරලා තියෙන්නේ. ඉමේජ් කලර්ෆුල් එකක් එකක් තියෙන ඉවරලා ෆොටෝ එකක් නෙමෙයි ෆෝන් එකෙන් ගහපු එකක් කිව්වේ. හරි ඒක ක්වොලිටි එකක් නම් ඒක දාන්න. එහෙම ප්‍රශ්නයක් නෑ එතන. ඒ ෆොටෝ කොපි කියන්නේ ෆොටෝ කොපි එකට ඒ වගේම ප්‍රින්ට් අවුට් එකක් ගත්තොත් පුළුවන් නේද? නෑ ප්‍රින්ට් අවුට් ගන්න මුකුත් එපා. හරිද? දැන් ඔයාට එහෙම ෆොටෝ එකක් ගහලා එවන එක අප්ලෝඩ් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට WhatsApp එකෙන් හරි මොකෙන් හරි එවන එක පැහැදිලිව පේන විදිහට අන්න ඒක අතෙන්ට අප්ලෝඩ් කරන්න. සර්. හරි. ඒ ටික තමයි මම අතට ඒක අයිඩෙන්ටිෆයි ඒක හරියට මේ අරකලත් ඒක මේ එකම කරලා තියෙන්නේ නේද? ඇඩ්‍රස් එකලත් ඔය ඇඩ්‍රස් එකත් එතන ඇඩ්‍රස් එක දැන් ඔයාගේ ළඟ ID එක හරි ඩ්‍රයිවිං ලයිසන්ස් පාස්පෝර්ට් මොනවද තියෙනවද නේද? පාස්පෝර්ට් එක තියෙනවා තේ. එහෙනම් ප්‍රශ්න නැහැ පාස්පෝර්ට් එක දාන්න. පාස්පෝර්ට් එකේ ඩීටේල්ස් එකක් වන්දන ඉවරයි. පාස්පෝර්ට් එකෙන් දාන්න. ඔව්. හරි සර් හරි. එතකොට මේ මට ඇවිල්ලා තිබ්බේ එතන දෙන්න බැරුණ එක. හරි. ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ තව ඉස්සරහට දවසක් ගමු. තව දවස් 4-5කින් වගේ ආයෙ මීටින් එකක් ගමු. හරි සර්. මොකක්ද ප්‍රශ්න එන්න පුළුවන් කට්ටිය. හරි. කියන්නෝ. ඕකේ. එතකොට මේ ලංකා එක්කෙනෙක් අහන්න. මම මේ අහන්න ගියේ මේ අපි දැන් අර මේ WhatsApp නම්බර එකක් දෙනවනේ මේ වෙරිෆයි කරන්න. එතකොට අපිට හැමදාටම තියෙන එකක්ද දෙන්න ඕනේ? එහෙම නැත්නම් මේ කියන්නේ ඒක ඉස්සරහට ඕන වෙනවද? ඔව් අනිවාර්යෙන් දැන් මෙහෙම හැමදාටම කියන අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. නමුත් දැන් තියෙන එකක් දෙන්න. දැන් තියෙන WhatsApp එකක් දෙන්නකෝ. ඔව් සර් ඉස්සරහට ඒක පාවිච්චි ප්‍රශ්නයක් කරන එක කියන්නේ දැන් අපි රට ඉන්නේ ඉතින් කවදා හරි අපි එනකොට ඔව් මට තේරෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වෙනස් කරගන්න පුළුවන් නම්බර් එක. නම්බර් එක මාරු කරගන්න පුළුවන් අපිට. හරි. එතකොට මේ ලංකාවේ ඉන්න ඇඩ්‍රස් වලට විතරද මේ වැඩ කරන්නේ පිටරට වලට වැඩ කරන්නේ නැද්ද? තේරුණා. ආය අහන්න. මොකද ඉස්සෙල් ෆෝන් නම්බර් එක ඇහුවා ඒක පැහැදිලි නෑ මට. එයා නැද්ද? ඔව් ඒක අනිත් කෙනා කතා කරනවා කවුද? සර්. ඔව්. මේ ලංකාවේ ඔව් විතරක්ද වැඩ කරන්නේ පිටරට වලටත් වැඩ කරනවද? මොකද්ද? ඒ මට පැහැදිලි නෑ. ලංකාවේ තියෙන ඇඩ්‍රස් වලට විතරක්ද වෙරිෆිකේෂන් එක වෙරිෆයි වෙන්නේ පිටරට ඒවට වෙරිෆිකේෂන් වෙන්නේ නැද්ද කියලා මට පොඩ්ඩක් දැන් මෙහෙමයි. දැන් ඔයාගේ අපිට වෙරිෆිකේෂන්ස් වෙනවා. හරිද? ඔයාට පිටරටදී ડોකියුමන්ට් එකක් හරියට පෙන්න ගන්න පුළුවන් වුණොත් වෙරිෆිකේෂන් වෙනවා. හැබැයි ඔයා ලංකාවේ කියලා දාලා වෙන රටක ડોකියුමන්ට් එකක් පෙන්නලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ලංකාවේ එකක් තමයි වෙන්න ඕනේ. හැබැයි ඔයාට හිතන්නකෝ දැන් ඔයා ඉන්නේ රට මොකද්ද? නෑ මම ලංකාවේ තමයි ඉන්නේ. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ ඇයි මේ මොකද්ද මෙච්චර හදන්න බැරි. ඔය එතනදී මේ අපේ මේ දැන් මේ ඩෙරයිව් කියන ප්ලැට්ෆෝම් එක රටින් රටට වෙනස් වෙනවා. දැන් අපි මේක ලංකාව ඇතුළට P2P තිබ්බට වෙන රටවල් වලට P2P එක වැඩ කරන්නේ. එහෙම ඒවත් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ලංකාවේ ගොඩක් ඔව් ඒක අපි දැන් අපි ලංකාව දුන්නාට පස්සේ උතන අපිට ලංකාවේ ඒජන්ට් විතරයි තමයි පෙන්නන්නේ. අපිට ලංකාවේ ඉන්න ලංකාවේ ඉන්න අය විතරයි පෙන්නන්නේ. හරි. හැබැයි P2P එකේ අපිට වෙන රටවල් වල ඉන්න අයත් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒවා ඉස්සරහට කියක් දෙන්නම්. මේ ඔයා ඩිස්ක්‍රීන් එකේ පේනවා නම් මෙන්න මෙතන කවුරුත් කිසිම දෙනෙක් මේ වගේ ගන්න යන්න එපා. ඒ ඔක්කොම වෙන රටවල් වල ඉන්න අය මෙන්න මෙතන ක්ලික් දැන් මෙතන වල වෙන LKR කියලා තියෙන කරන්සි එක. මෙතන කරන්සි මේ ක්ලික් කරලා පස්සේ මෙහෙම රටවල් තියෙනවා රටවල්. හරිද? හරි. මෙහෙම රටවල් තියෙනවා. දැන් අපි ගත්තොත් මේකේ ඉන්දියා ගන්නකො. මෙතන ඉන්දියන් රුපීස් කියලා INR කියලා ඒ ක්ලික් කරලා පස්සේ මේ ඔක්කොම දැන් ඉන්නේ ඉන්දියාවේ ඉන්න අය. දැන් මේගොල්ලොන්ට අපිට සල්ලි දාන්න බෑනේ. අතරම අමාරුයිනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒකත් එක්ක අපි මේ මෙතෙන්දි මේ වෙන රටවල් වල ඉන්න P2P අයත් එක්කත් අපි ගනුදෙනු කරන්නේ නැහැ. හරිද? එතකොට LKR මොනම LKR දාගත්ත දැන් මේ ඉන්නේ ඔක්කොම ලංකාවේ අය. ඔව් දැන් අපේ දැන් අපේ ඔයාලගේ දැන් මේ කරන මේකේ අපේ ඒජන්ට් එක කොහොමද ඒක හොයාගන්නේ? ඒක අපි නම මොකක්ද දන්නේ නැති ඉන්නේ නේ ඒකේ නම. ඒකේ ඔයාලට නම ඔයාලට දායි දිරුක්ෂ දායි නම. නම අර වෙනස් කරලා තියෙනවා මේ ඒක ඔයාලට දායි. නෑ අපිට අර ෆෝන් නම්බරයක් දාන්න තිබ්බා ඒකට සල්ලි මොකද මේ මොකද කතා කරලා ඩොලර්ස් දාගන්න කියලා. ඔව් ඔයාලට ඒ නම් දැන් මෙහෙමයි. ඔයා ඩොලර්ස් දාගන්න කලින් අහන්න
ඩොලර් එකක් කීයද? හරිද? ඩොලර් එකක් කීයද? 325යි හරි. ඔයාලට 10ක් ඕන නම් ගෲප් එකට නෑ මම නෑ අපේ දීලා මේ තියෙනවා WhatsApp මගේ එකට දාලා නම්බර් තිබ්බා එක. නම්බරේ. අපේ ඒක මේ group මගේ එකේ. නම්බර් එක. මේ දිලුක්ෂිට කතා කරන්න. ආ දිලුක්ෂි හරි. නම්බර එක දන්නවද හැමෝම? දිලුක්ෂි නම්බර එක කියන්න වගේ නම්බර එක මම හරි හොයාගන්න බැරි ඉන්නවද දන්නේ කට්ටිය. ගෲප් එකට දීලා තියෙන්නේ. කෝච් මම හිතන්නේ මැසේජ් එකක් දාලා තියෙන ගෲප් එකට එයාලගේ. ඔව් හරි. එතකොට අපිට මේකෙන් අපිට ආයි සර්ච් කරලා හොයන්න අවශ්‍ය නැහැ නේ එතකොට. නෑ එහෙම හොයන්න ඕනේ නෑ. අපි අර ඊ කිව්වේ. එතකොට එතන ඉන්න අය ගොඩක් ඉන්න අය ඇක්ටිව් අයත් ඉන්නවා, ඇක්ටිව් නැති අයත් ඉන්නවා. ඉතින් අපිට හරි අය කවුද හොයාගන්න ඔව්. බෑ. එතන ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද තමයි නැත්තම් මේ ඔයාලට ටක් ගාලා වැඩේ කරගන්න පුළුවන්. හරි හරි. thank you. හරි. ඕකේ. සර් ඔව්. සර් මම ඉන්නේ සර් කඩාරවල ඉන්නේ. එතකොට සර් මගේ මේ account එක හදනකොට මම දුන්නේ මේ ලංකාව නම්බරේ තමයි දුන්නේ. ඉතින් ගැටලුවක් නැහැ නේද? ප්‍රශ්න ඒකේ WhatsApp තියෙනවද වගේ? ඔව් WhatsApp තියෙන එකට තමයි සර් WhatsApp හදලා තියෙනවා. ඒක ප්‍රශ්න නැහැ. ඕකේ thank you. ප්‍රශ්න නැහැ. හරි. හෙලෝ සර්. ඔව්. සර් මම මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට දීලා තියෙන්නේ ග්‍රාම සේවක සහතිකයක්. ඒක කවන්නේ නැද්ද? ඒක වැලිඩ් වෙන්නේ නැති වෙයි. ගන්න නැති වෙයි මං හිතන්නේ. ඒ වගේ ඒවා ඒකේ ග්‍රාම සහතිකය ගන්න නැති වෙයි. ඒ කියන්නේ මං කියන්නේ අම්පාරේ ගෙවල් තියෙන්නේ. හරි. බැංක් ඩීටේල්ස් ඔක්කොම තියෙන්නේ අම්පාරේ ඇඩ්‍රස් වල. අම්පාරට දැන් කොළඹ යනවා ඉන්නේ. නේ. තේරෙනවා. ඔව් මේ අපි කොළඹ බලමු ඉන්නේ. ඒකෙන් බලමු කරගන්න. ඔයාගේ CRM එකක් දාන්නකෝ. බලමු කරගන්න එක පුළුවන්. ගොඩක් ලාට බැරි වෙන්න තමයි අවස්ථාව තියෙන්නේ. මොකද ඒක අර එහෙම අර නිකන් සහතිකයක් වුණාට ඒක අර මොකක් හරි ඒක ගවර්න්මන්ට් එකෙන් හරි සහතික කරලා තියෙන අර නිකන් මම හිතන්නේ ඒක කලින් අපි දාලා නැහැ. බලමු මොකද්ද වෙන්නේ කියලා ඒක. ඔයාගේ CRM එකත් එක දාලා තියන්න මෙහෙමයි කියලා. හරි මේ සර්. ඒකට අපි බලමු. හරි සර්. ඔයාට මේ එහෙම මොකක් හරි දැන් වගේ කවදා හරි දැන් මාසෙක දෙකකින් හරි ගෙදර යනවනේ අම්පාරේ. ඔව්. එතකොට හරි බැංක් ස්ටේට්මන්ට් එකක් දාන්න. එතකොට එතකන් ඔයාට මේ පේමන්ට් එජන්ට් එක හරහා ඩිපොසිට් විත්ඩ්‍රෝල් ටික කරගෙන යන්න පුළුවන්. හරි සර්. හරි thank you. හරි. හෙලෝ සර්. ඔව්. මං ඊයේ ප්‍රශ්නයක් ඒවා මට ඉතලා මට අහන්න මුන්නේ ෆෝන් එක ඔෆ් වුණා. ඔව්. මගේ අර මේ මේ ආදාය account එක හදද්දි Google එකේ password එකෙන් තමයි මම log කරලා තියෙන්නේ. අර password එක වෙනස් කරගන්න මොකද කරන්න ඕන බඩේ. පාස්වර්ඩ් එක වෙනස් දැන් මොකේද පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනේ? නෑ Google එකේ password එක තමයි log වුනේ. ඒතර මම මේකට දෙකකට වෙනම password එකක් දැම්මේ නෑ. ඒක දාන්න ඕනේද කොහොමද දන්නේ නැහැ. නැත්නම් තිබ්බට කමක් නැද්ද? මට තේරුන්නේ නැහැ. දැන් මෙහෙමයි. ඔව් මෙහෙම අහගන්න. දැන් ඔයාගේ Google එක කියලා අදහස් කරනවා Gmail එක. Gmail එකට තියෙනවා log වෙද්දි email එකක් තියෙනවා සහ password එකක් තියෙනවා. එතකොට ඒක Gmail එකට log වෙද්දි ඔයාගේ දැනගෙන ඉන්න ඕනේ. අනිත් එක ඇවිල්ලා derive එක. හරිද? derive එකටත් තියෙනවා email එකක් password එකක්. එතකොට මේ email එක derive එකේ log වෙන email එක නැත්නම් account එක හදද්දි දෙන email එකේ password එක ඔයා දැනගෙන ඉන්නත් ඕනේ. හරිද? දැන් ඔයා දන්නේ නැත්තේ ඔයාගේ email එකේ password එකද? ඔව්. derive එකේ password එක දන්නවද? derive එකේ password දන්නවද? නෑ. derive එකට log වුණේ email එක කරා. ඒකට email එක හරි log වෙද්දි මට අර මගේ phone එකේ auto log මේ password දීලා තියෙන්නේ. ඔයා log වුණේ එතෙන්දී කෙලින්ම direct ඔයාගේ email එක හරහා කියලානවා කියන්නේ. ඔව්. හරි. ඒකට ඔයාට පුළුවන් මෙතන click කරන්න. හරිද? මෙතන වාගේ දැන් account එකට log වෙන්න පුළුවන් නේද? පුළුවන්. මෙතන click කරන්න. ඔතන click කරලා account එකේ තියෙන account settings කියලා. මේ තියෙන්නේ. එතෙන්ට යන්න. and make a account settings sorry මෙතන click කරන්න නැතුව මෙතන අයිනේ click කරන්න මෙහෙම. එතකොට ඒකේ ඇතුලේ තියෙන ටික මෙහෙම එනවනේ. මේකේ තියෙනවා email and password කියලා එකක්. security and safety වල. ඔතෙන්ට යනවා. ඔතෙන් ගිහිල්ලා ඔයාගේ මෙතන change password කියලා දෙන්න. මෙතෙන් change password කියලා දෙන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට යනවා ඊමේල් එකක්. හරිද? දැන් ඊමේල් එකක් දැන් මෙහෙම යද්දි දැන් ක්ලික් කරාට පස්සේ මෙහෙම ඊමේල් එකක් දැන් මේ ගිහිල්ලා තියෙන අරකට. ඔයාගේ ඊමේල් එකට ගිහිල්ලා තියෙනවා. ඔයාගේ ඊමේල් එකට. එතනින් ගිහිල්ලා ඔයාට පුළුවන් ඒක හදාගන්න. හරි. පැහැදිලිද? මම ආයෙ පෙන්නන්නද? ඔව් අපිට දැන් මෙහෙම තමයි අපි දැන් traders hub එකේ ඉන්නේ. හරි? මෙතන ක්ලික් කරා. ඊට පස්සේ
account settings වලට යන්න. account settings වල දානවා profile කියලා තියෙනවා assessment verification security and safety කියලා තියෙන එකේ තියෙනවා email and password කියලා. මෙන්න මෙතනින් ගිහලා එක හදා ගන්න පුළුවන් ඔයාලට. හරි සර්. හරි. ආයෙ මොනවද තියෙන ප්‍රශ්න? හෙලෝ සර්. ඔව්. ඔව්. මේ මම UAE වල ඉන්නේ. කොහෙද? මම UAE මේ අබුඩාබි වල ඉන්නේ. හරි. ෆෝන් නම්බරේ අබුඩාබි නම්බරයක් දාලා තියෙන්නේ. මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක විතරයි කරලා නැත්තේ මම. ඒක නැතුව මට මේ සාමාන්‍ය මාසයක් වගේ ඉන්න පුළුවන් දෙන්න නැතුව account එක cancel වෙයිද? නෑ address verification එක කරේ නෑ කියලා මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ හැබැයි ඔයාට සාමාන්‍යයෙන් කාලයක් තියනවාද ඒකට? address verification එකටද සාමාන්‍යයෙන් ඒ කාලේ තමයි ඔයාලට ඩොලර් 10000ක් වෙනකම් withdrawal කරන්න පුළුවන් address verification එක නැතිව. හරිද? එතකොට ඒක කරන්න වෙන්නේ payment agent එකෙන් තමයි කරන්න වෙන්නේ. එහෙම නැතු වෙන ප්‍රශ්නයක් මොකුත් වෙන්නේ නැහැ එතන. නෑ account එකට. නෑ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි හරි. මම මෙහෙ ඉන්නේ මට bank statement ගන්න විදියක් නැහැ මට ගෙදරත් එක්ක මේ මම කතා කරා. අම්මා විතරයි ගෙදර ඉන්නේ මට හින්දා පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන මම බැලුවේ මට ගන්න පුළුවන් මට සාමාන්‍ය කාලයක් ඇයි සැලකිය යුතු කාලයක් ඇයි ඒකට මම කරගන්නේ දේ. ඒක ප්‍රශ්නයක් නෑ වලට අතන අපිට මම වලට ඒකත් පෙන්නනම් මෙතන මේ වගේ මෙතන මෙතන ඉරිගල් තුනක් තියෙනවා ඔක් ක්ලික් කරා. ඕකේ මේ මෙතන යද්දි account limits account set පෙන්නනම් ඔව් මෙතනින් බලන්න පුළුවන්. මෙතන ක්ලික් කරා ඊට පස්සේ ඔහම පල්ලෙහාට යද්දි පේන්න තියෙනවා account limits කියලා. මෙතන ඒ කියන්නේ ඔයාගේ account එකේ limit එකක් limits ටික තමයි මෙතන පෙන්නන්නේ. limits කියන්නේ මේ ඔයාගේ account එකේ කොච්චරක් ඔයාට deposit කරන්න පුළුවන්ද? කොච්චරක් withdrawal කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතන මේ පෙන්නන්නේ. තේරෙනවද? ඔව්. මේකේ මේ ඔයාගේ ඇති මෙතන limit පෙන්වන්නේ වෙරිෆිකේෂන් එක වෙලා තියෙන විදිය අනුවද ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ නැත්නම් එක එකනාගේ වෙනස් විදියටද පෙන්වන්නේ? එක එකනා කියන්නේ වගේ address ID දෙකම වෙලා නම් unlimited කියලා ඇති මේකේ ඉන්න maximum daily withdrawal ඉන්න withdrawal limit එක. මේ ඉන්න account එකේ අතරම කිව්වොත් address verification කරන්න තියෙන account එකක්. ඔයාලගේ කොහේ හරි එක්කෙනෙක්ගේ 10000 කියලා පෙන්වනවා ඇති. address verification නොකරපු එක්කෙනෙක්ගේ 10000 කියලා පෙන්වනවා ඇති. ඒ කියන්නේ 10000ක් වෙනකම් විතරයි address verification එක කරන්නේ නැතිව withdrawal කරන්න දෙන්නේ. එතකොට ඔයා ඩොලර් 10ක් withdraw කරා කියන්නකෝ. ඒක 9990 කියලා වැටෙනවා. ඒකට ටික අඩු වෙනවා. ඒ කියන්නේ මාසයකටද? නෑ මාසයකට නෙමෙයි total ඔයා අවුරුද්දකින් හරි කමන්නේ. එහෙම හරි හරි. ඔව්. එහෙම නැතු මේ කියන්නේ account එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එහෙම නැතුව. නෑ එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වැඩි හිතන්න එපා මං ඔය දැන්. කට්ටිය අහනින්ද කිව්ව දැන් ඒක වැඩි හිතන්න එපා මේ. thank you. ඔයාලට ඒකට කාලේ තියෙනවා. හරි. හරි thank you. මේ අර අපිට ඩොලර් කරන්න අර ආයෝජකයෙක් හොයලා දෙන්නම් කිව්වේ. අර අර free to pay කරනකොට ඩොලර් කරන්න මේ අර මොකක්ද රාමු ට්‍රේඩින් කියන කෙනෙක් අර එක්කෙනෙක්ගේ අර මේ අර දැන් අපි බයි කරනවානේ සල්ලි. ඔයාට දැන් ඔයාට ඕනේ P2P එකෙන් බයි කරන්න කවුරු හරි හොඳ කෙනෙක්ද? ඔව් අර සර් නම්බර් එකක් දාන්නම් කිව්වේ. හරි. එයාට වඩාම නම්බර් එක හම්බුන්නේ නැහැ නේ. නෑ මේ ගෲප් එකට දාන්නම් කිව්වා දාලා තිබ්බේ නෑ. දිරුක්ෂි ඒක මොකද? හරි අපි ඒක හෙට බලලා එහෙම දාන්න. හෙට දාන්න. හරි. එහෙනම් එකෙන් ඔයාලට හෙට පුළුවන්. වෙන මොනවද තියෙන්නේ? ඔව්. දැන් අපි දැන් P2P අර බයි කරනකොට ඊයේ කිව්වා අර ඩොලර් ප්‍රමාණය ඒකේ දාලා තියෙනවා ලිමිට් එක දෙන්න අර දෙන මිලියන් 2 කියලා ඔයා දාලා තියෙනවානේ ලිමිට් එක 222 කියලා. එතකොට අපි දෙකම ගන්න ඕනේ කියලා කිව්වා USD එක. දැන් මං 10ක් ඕනේ නම් පල්ල ඊට පස්සේ සුමනාවති 168 කියලා දාලා තියෙනවානේ. ඒකේ දාලා තියෙන ලිමිට් එක ගිහලා බලමු. හරි. 5යි 15ක් කියලා තියෙනවා. හරි. එතකොට මට දැන් 10ක් ඕනේ නම් එතකොට ඒක 10 එකෙන් ගන්න පුළුවන් එතන 15ම ගන්න ඕනේද මට අනිවාර්යයෙන්. හරි දැන් මේක බලමුකෝ ඉන්නකෝ මම දැන් බලා ගන්නවා. හරිද? ඔව්. ඔන්න මං deriv P2P එකට ගියා.
එතන සුමනාත්තිය කියන එක නේ ඇක්ටිව් වෙලා නැහැ. එයා ඔෆ්ලයින් ඉන්නේ. ඒ වුණාට එයාගේ දාලා තියෙන 5යි 15 කියලා දාලා තියෙනවා දැන්. අනිත් අයත් දාලා තියෙනවා දැන් මේ ජනි ඔව් ටැක්ස් කියලා කෙනෙක් ඉන්නවා. හරි එයාගේ 10 ඉඳලා 20 දාලා තියෙනවා. එතකොට අපිට 15ක් ගන්න පුළුවන්. නැත්නම් 20ම ගන්න ඕනේද? හරි ඉන්න මම දැන් ඔයාට මේක ඇත්තට මේ අනිතාට වැදගත් වෙයි. දැන් අපි මෙන්න මෙයා ගාපු මුලින්ම මිලින්ද 1999 කියන කෙනා. ඔව්. මෙයාගේ මිලින්ද 1999 කියන කෙනාගේ ගාව මේ වෙද්දි තියෙන්නේ ඔව් සුසිත පල්ලෑමැට් එක මගේ තියෙනවා. මම පල්ලෑමැට් එක දාලා දෙන්නේ. හරි මම ඊට පොඩ මෙයාලා එක්ස්ප්ලেইন කරන්න හරි මම තව ගන්නවා දෙයක් අපි account එකට අපි මේ number එක දාලා තියෙන group එකට ඔය දැන් කෙනෙක් screenshot එකකුත් එව්වා. buy and sell කරන්න මම number එක දාලා දෙන්නේ. message කියවන group එකට එන. ඔව් හරි නම්බර් එක දාලා තියෙන කලින් එක්කෙනා නම්බර් එක ඇහුවා හරි මේකෙදි ඔයාලට පේනවා ඇති ඔව් මේ මිලින්ද 1999 කියන කෙනාගේ රේට් එකක් තියෙනවා රේට් එක දෙන්නේ 5යි උපරිම 5යි කියලා කියන්නේ මෙයාගේ රේට් එක 4.6යි හරිද මොකද රේට් එක කියලා කියන්නේ රේට් එක කියලා කියන්නේ සෝරි රේට් එක නෙවෙයි දැන් ඒ කියන්නේ මේ එයාගේ තියෙන රෙකමන්ඩේෂන් එක දැන් මේ තියෙන මෙතන ඔයාලට පේනවා ඇති මෙතන වෙන්න 4.6යි මැක්සිමම් 5 හරිද දැන් මෙයාගේ රේට් එක 4.6යි ඔව් හරිද ඒ කියන්නේ එයා හොඳ තත්ත්වෙ ඉන්නවා ඔය මේ ගොඩක් අවුල් අයගෙන් ගන්න යන්න එපා දැන් අනිත් එක මම ඔයාලට තව ඊයේ එකක් කිව්වා මම ඒක දැන් පෙන්න එකක් දැනුත් කියන්නම් මෙයාගේ නම උඩින්ම තියෙනවා එයාගේ රෙකමන්ඩ් කරලා තියෙන මෙතන ගාන තියෙනවා ඊට පස්සේ රේට් එක කොච්චරද ඩොලර් එකේ ගාන තියෙනවා මෙයා මොකද ඒක රේටින් එක 11යි කියලා දාලා තියෙන 4.6 එක 4.6 කොතනද හතයි නේ නේ ඒක අර මෙතනද මෙතන නෑ මේ රේට් එක කියලා අදහස් කරන්නේ දැන් ඔයා ඕනෑම ඕඩර් එකක් කම්ප්ලීට් කරද්දි තරු දෙන්න පුළුවන් හරිද 5 ස්ටාර් නම් 5 ස්ටාර් හරිද 4 ස්ටාර් නම් 4 ස්ටාර් ඔයාට එයාගේ දෙන සර්විස් එකත් එක්ක එයා පරක්කු වෙලා දැම්මනම් ඔයාට බෑනේ 5 ස්ටාර් දෙන්න බෑනේ ඔයා 3 ස්ටාර් වගේ තමයි දෙන්නේ හරිද අන් ඒ වගේ තමයි ඒක හැදලා තින්නේ එහෙම. ඒතකොට මේක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයක තියෙනවා 4.6ක් කියන්නේ ඒකයි ස්ටාර්ස් වලින් ගත්තොත් හරි එතකොට මේ රේට් එක කියලා කියන්නේ මේ කෙනාගෙන් ඩොලර් එකක් අපිට ගද්දි කීය ගානේද අපිට හම්බෙන්නේ කියන එක රුපියල් වලින් මෙයාගෙන් අපිට 290 ගානේ ගන්න පුළුවන් 290 ගානේ ගන්න පුළුවන් එතකොට මෙතන ඔව් ඕත එතනම අර 11ක් කියන්නේ මොකද්ද එතන මෙහා පැත්තේ උඩ මේ 11 කියලා කියන්නේ මෙතන මේකේ දැන් හිතන්නකෝ මෙතන 11 මෙයාගේ තියෙනවා මෙතන 44 තියෙනවා මෙයාගේ 425 තියෙනවා මේ 11 කියලා කියන්නේ මෙතෙන්දි ඕඩර්ස් ගන්න මේ කියන්නේ ඕඩර්ස් ගත්තා කියන්නකෝ 20 දෙනෙක් ඒ කියන්නේ මෙයාගෙන් ඩොලර්ස් 20 දෙනෙක් ගත්තයි කියන්නකෝ ඔතනින් 11 දෙනෙක් විතරයි රෙකමන්ඩේෂන් එක දීලා තියෙන්නේ රෙකමන්ඩේෂන් එක හොඳ විදිහට තරු පහක් දෙන්නත් පුළුවන් තරු එකක් දෙන්නත් පුළුවන් කොහොම හරි ඒ 11 දෙනෙක් තමයි 11 දෙනෙක්ගෙන් තමයි 4.6ක් තියෙන්නේ එතකොට මෙයාගේ මේ 5.5 මේ පහක් තියෙන්නේ මේ 44කින් හරිද මෙයාගේ 425න් තමයි මේ 4.9ක් තියෙන්නේ ඔයාලට මම කියන තේරෙනවද පොඩ්ඩක් ඒ කියන්නේ මේ වගේ ප්‍රමාණයකින් මෙච්චරක් ඒ කියන්නේ ඒක කොහොමද කියන්නේ මට කියන්න නැහැ දැන් ඇතර මෙතන 4.6ට දැන් උදාහරණයක් විදිහට මම මේක වෙනන්නකෝ මෙන්න මෙයාගේ 5.0 කියලා තියෙනවනේ මෙයාගේ 5.0ට වැඩිය මෙන්න මෙයාගේ 4.9 කියන එක හොඳයි. හොඳ රේට් එකක්. නැත්තම් හොඳ මොකක්ද ඒකට කියන්නේ රේට්? මේ අපි ක්ලික් කළා මොකක්ද ඒක කියන්නේ කියලා. රේටින් එක. හොඳ රේටින් එකක් මේක. හරිද? රේට් එක රේටින් එක කියලා කියන්නේ. එතකොට මෙයාට දැන් මෙයාගේ 5ක් ඇවිල්ලා තින්නේ 44කින්. මෙයාගේ 4.9ක් ඇවිල්ලා තින්නේ 425කකින්. පැහැදිලිනේ? ඔව්. එහෙම තමයි. දැන් ඔයාගේත් account එකේ ඉස්සරහට වා එක ඕඩර් එකක් කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට කවුරු රේට් එකක් දුන්නොත් එකයි කියලා වැටේ. හරිද? අනිත් මම ඒක ලිමිට් එක අපි මේක ඩොලර්ස් ටික අපි account එකට P2P අරහා දානකොට ඒ සම්පූර්ණ මුදලම දාගන්න ඕනේද කියන එක. ඔව් දැන් ඔයින් හතරම හරි. එතකොට මෙයා ගැන ගත්තොත් මෙයාගේ දැන් 290යි ඩොලර් එකක් දෙන්නේ මෙයාගේ. මෙයා කියනවා මෙයා ගාව විකුණන්න තියෙනවා ඩොලර් 2 ඉඳන් 2 වෙනකම්. හරිද? ඒ කියන්නේ මෙයාගෙන් අපි දන්නවා අඩුම ගන්න පුළුවන් ගාණක් 2යි, උපරිම ගන්න පුළුවන් ගාණක් 2යි. හරිද? දැන් අපි හිතමු මෙයාගෙන් ඔයා ගන්නවා කියලා. මොකක්ද දැන් ඔයාලට තියෙන ගැටලුව? නේ මෙයාගෙන් සම්පූර්ණ දෙකම ගන්න පුළුවන් නේද? ඔව් දෙකම 10ක් ඕනේ න 'ඔව්. ඔයාලට 10ක් ඔව් ඉන්න. පල්ලෙහා තියෙන කෙනාගෙන් ඔව් ඉන්න. මේ පල්ලෙහා තියෙන කෙනාගේ නම මෙන්න මොකද්ද? සුමනාවති 68. ඔව් එයා ඇක්ටිව් වෙලා නැහැ. ඇක්ටිව් වෙලා නැහැ. ඒකට එයාගෙන් ඔව් ඇක්ටිව් නැහැ.
සාමාන්‍ය එතකොට අපි ඒ වගේ account නැත්නම් active එකක් තියෙන පල්ලෙහායි Genitex කියලා. ඔව් දැන් අහන්න මම Genit කියන්නේ හරි. ඔව් මෙහෙම දැන් මම ඔයාලට කියන්න පොඩ්ඩක් ඉන්න. දැන් මෙයාගේ රේට් එක මෙච්චරයි. හරිද? ඩොලර් එක 300යි කියලා තියෙනවා. එතකොට මෙයාගෙන් අපිට ඩොලර් 5 ඉඳන් 15 වෙනකම් ගන්න පුළුවන්. අඩුම ගන්න පුළුවන් 5යි, උපරිම 15යි. 5 සහ 15 අතර ඕනෑම 5 6 7 8 9 10 11 ඕනෑම ඩොලර් ප්‍රමාණයක් ගන්න පුළුවන්. 5 සහ 15 අතර අඩුම ගන්න පුළුවන් 5යි, උපරිම ගන්න පුළුවන් 15යි. හරිනේ? එතකොට මේගොල්ලොන්ට වැඩිය අපිට ඉන්නවා හොඳ අය. මීට වැඩිය මේ රේටින් එක හොඳ අය ඉන්නවා. ඒගොල්ලොන් තමයි මෙන්න මේ 20 මෙතන 250 ප්ලස් කියලා කොළ පාටින් මාක් එකක් තියෙන්නේ මේ 250 ප්ලස්. මෙන්න මෙයාලගෙන් ඩොලර්ස් ගන්න. දැන් මෙයාලගෙන් ගණන් අඩු එක ඇත්ත. රුපියල් 3ක වාසි 7 ගානක වාසියක් තියෙන්න පුළුවන්. හරිද? මෙයාලගෙන් 7 ගානක වාසියක් තියෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලොන් මේ වෙද්දි මේගොල්ලෝ ඕඩර්ස් කරලා තියෙනවා මට පේනවා 5365. මේ මලියා 1 2 3 කියන කෙනා. මෙයා බල්ක් සෙලර් කියන කෙනා 2380ක් කරලා තියෙනවා. එයාලට හොඳ ටැග් එකකුත් ඇවිල්ලා තියෙනවා. අවසාන දවස් 30 ඇතුළේ 250ක් කරලා තියෙනවා. ඕඩර්ස්. ඉතින් මේ වගේ කෙනෙක්ගෙන් ගන්න. මොකද මේ වගේ කෙනෙක්ගෙන් ගද්දි මේ ඔයාලට වැඩි ඉක්මන කරගන්න පුළුවන්. ඇත්තටම මේ අපි දන්නේ නැහැ මේ ඒගොල්ලෝ කොහොමද කියලා. පැහැදිලිද? මෙයාගෙන් ඔයාලට 15ක් ගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ මෙයා 10 ඉඳන් 500 වෙනකන් ඔයාලට මෙයාගෙන් ගන්න පුළුවන්. මෙයාගෙන් 10 ඉඳන් 254 වෙනකන් ගන්න පුළුවන්. මෙයාගෙන් 10 ඉඳන් 500 වෙනකන් ගන්න පුළුවන්. හරිද? තව පල්ලෙහා ගත්තොත් මෙයාගෙන් ඩොලර් 5 ඉඳන් ඩොලර් 99 වෙනකන් ගන්න පුළුවන්. මේ දැක්කද? මෙයාගෙන් 10 ඉඳන් 300 වෙනකන් ගන්න පුළුවන්. මෙයාගෙන් 1 ඉඳන් 99 වෙනකන් ගන්න පුළුවන්. පැහැදිලිද කියන ඒවා නැද්ද? Okay, thank you. ඔව් පැහැදිලි. ඔව් පැහැදිලි. ඒක පැහැදිලි. හරි. ඒතකොට ප්‍රශ්නයක් නැහැ නේද? දැන් අපි මම ඔයාලට පෙන්නන්නම් මම අරගෙනත් පෙන්නන්න දැන් ඩොලර්ස් ටිකක් ඔයාලට. මේ එතකොට තවත් ඔයාලට මේක පැහැදිලි වෙයි. මම මේක පල්ලෙහාට යනවා. මම ඩොලර්ස් ගන්නම්. මම මෙතනින් මේනේ මම කෝච්ගෙන් මේ කෝච්ගේ ඇඩ් මේක. එතකොට මම මෙතනින් ගන්නවා ඩොලර්ස් මේ ඇඩ් එක බලන්නකෝ. එතකොට මේකේ රේට් එක ඇවිල්ලා 325යි. හරිද? 325යි. එතකොට මේකෙදී ඩොලර් 1 ඉඳන් ඩොලර් 31.63 වෙනකන් ගන්න පුළුවන්. පැහැදිලිද? සර් මේ අපි මේ කෝච්ට ඕඩර් එකක් දැම්මොත් එයා අපිට දායිද? ඔයාලට දිල්ලුක්ෂිව කන්ටැක්ට් කරන්න දැන් කෝච් ඇත්තටම මට මේ වීඩියෝ එකට අදාළව තමයි ඔයාලට දාලා තියෙන්නේ. මම බයියන් සෙල් කරන්නේ ඔතන ඔය රේට් එක වැඩියෙන් දාලා තියෙන්නේ මම ඕක දාලා තියෙන එක වෙන අඩුවෙන් දැම්මොත් වෙන කවුරු හරි ගන්නවා. ඒක නිසා තමයි ඩොලර් එක 335 ගන්න දාලා තියෙන්නේ. මේ නැත්තම් ඕක අපි මම බයියන් සෙල් කරන්නේ ඕක දැන් 300 ඕක කියයි 300 කියයි ඔයගලන්ට. හරි. මේ ඇත්තටම මෙතන රේට් එක වැඩි. ඔයාලට පේනවාද මේගොල්ලෝ ඔක්කොම අඩුවට දෙනවා. මොකද මේ කෝච් විතරක් වැඩිපුර දෙන්න කියලා හිතන්න පුළුවන් නෑ. ඇත්තට මේක දැම්මේ මෙහෙම ඔයාලට පෙන්වන්න ඕන හින්දා දැන් අඩුවට දැම්ම නම් වෙන කෙනෙක් කියලා ඕක ගන්න පුළුවන් නේ. වැඩිපුර දාද්දිම කට්ටිය ගන්න යන්නේ නෑ වැඩි ගණන් වලට. ඒකයි තේරුණාද? ඔව් සර්. හරි. එතකොට මම දැන් මේක බයි කරනවා. ඔන්න buy USD කියන එක ක්ලික් කරනවා. හරිද? සර් ඒ කියන්නේ ඩොලර් එකක් අඩුවට තිබ්බ කෙනෙක්ගෙන් ගත්තා කියලා එහෙම අවුලක් නෑ මම ඔයාලට දැන් කිව්වේ නෑ P2P එක ඇතුලේ ගන්න ඕන අඩුවට තියෙනවා කියලා ගන්න යන්න එපා. හේතුව ඇවිල්ලා ඔයාලට දැන් ඔයාලා ඩොලර්ස් ගන්නන යන්නේ. ඔයාලට සමහරකට දවස් දෙකක් බලා ඉන්න මේ ඩොලර්ස් ටික එනකම්. ඒක හින්දා හොඳ මේක මෙන්න මේ අයගෙන් ගන්න. මෙන්න මේ අයගෙන් ගන්න. නැත්නම් කෝච් අයගෙන් නේද? ඔව් නැත්නම් ඔයාලට කෝච් රෙකමන්ඩ් කරොත් ඉස්සරහට මෙන්න මෙයාගෙන් ගන්න කියලා එයාගෙන් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? දැන්ට මේ 250 ප්ලස් කියන අයගෙන් ඔයාලට ගන්න පුළුවන්. සර් දැන් මේ අපි දැන් මේකට දැන් මේ account එකට ඩොලර් දාගත්තාම මේ අපි ට්‍රේඩ් කරන්න කවද වගේද කියලා දෙන්න? ඔයාට කෝච් අපි දිලුක්ෂි කවද වගේද ට්‍රේඩ් කරන්න ඒ ටික පටන් ගන්න ඉස්සලත් කිව්වම හිතන සෙන්සුරාද නේද? එහෙනම් කෝච් දැන් පළවෙනි පාඩම පටන් ගන්නවානේ. පටන් ගත්තට පස්සේ ඔයාලට ට්‍රේඩ් දාන්න වෙනවා එදා ඉඳලා පුහුණුවෙන් පටන් ගන්න. ඔයාලා ඩිපොසිට් කරගෙන ඒව ටික තියාගන්න. ඩිපොසිට් කරලා තියාගන්න නිසා. ඒක ප්‍රශ්නයක් අය වෙන්නේ කියන්නේ නැහැ. සර් මේ සතියේ සෙන්සුරාදානේ? ඔව් මේ සතිය සෙන්සුරාදා දෙන්න ක්ලාස් එක පටන් ගන්න. සෙන්සුරාදා කඩින් මේ අප්ඩේට් එකක් දෙවි ගෲප් එකට ගෲප් එක ගැන විමසිල්ලෙන් ඉන්න. එතකොට හරියනේ. මොකද ඇත්තටම තාම මේ accounts verifications මේ තාම ගැටලු ගොඩක් අඩුපාඩු තියෙනවා ගොඩක් තියෙනවා ඒකයි දැන්
ටික දෙනෙක් හරි excuse ගිහලා me අනිත් අයට යද්දි අවාසියක් වෙනවා දැන්. ඔව් කියන්න. සර් අපිට තාම මේ අපිට මෙවියක් නෑ P2P අපි කරන්න අයිඩෙන්ටිෆයි පුළුවන් වෙලත් නෑ මේ කිසිම දෙයක් ඒකයි අපිට ඒතර ප්‍රශ්නයක් එන්නේ නැද්ද මොකද සුමේද වා කියපේ තේරුන්නේ සර් අපි දැන් අපි තාම මේ මගේ account එක සම්පූර්ණ කරලා වෙලත් නෑනේ ඒ නිසා දැන් අපිට ඒ දැන් මේක ලං ඉක්මනට යන නිසා අපිට ඒක ප්‍රශ්නයක් එන්නේ නැතිද සර් නෑ ඔයාගේ account එකත් අපි දැන් හෙට අයින්තර ඉවරයක් කරලා දාමු. හා සර් මගේ අර කටාරකේ ශ්‍රී ඔව් ලංකාවේ ඔයා කේස් අනිවාර්යෙන් WhatsApp එකට දාන්න මේ මොකද අපි දැන් හෙට සම්පූර්ණ දවස වෙන් කරලා තියෙන accounts වල තියෙන ප්‍රශ්න වලට මේ අදටම අද ඇවිල්ලා අදත් try කරන්න මේ අද නිවාඩු දවසේ හින්දා මේ වෙලාවක් තිබුණේ නැහැ අත්‍තරම කිව්වොත්. මේ හෙට ඔයාගේ මේ ප්‍රශ්න ටික හැම කෙනෙක්ගේම ගොඩක් මට දැන් මම කටාරකේවට මෙහෙ ඇඩ් කරන්න අමාරු නිසා තමයි මම හෙට ලංකාවේ එක තමයි හදන්නේ සර් හරි ඒ ටික ඔයාලට පුළුවන් ටික කරගන්න ප්‍රශ්න ටික අපිට දාන්න. हाँ सर हाँ excuse me हेलो हाँ सर ඔව් excuse me hello ඔව් ඔව් excuse me මට දැනගන්න පුළුවන්ද address verification නැතුව P2P කරන්න පුළුවන්ද බෑ මම දැන් ගොඩ සැරයක් කිව්වා ඔයා ඊයේ එකට එහෙම එන්න බැරුණාද? කවුද? මම ටිකක් පරක් වෙලා ඇට්ටාවේ වීඩියෝ එක බලන්න සම්පූර්ණයෙන්ම ඊයේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. පැය මම හිතන්නේ පැය 3ක් විතර තියෙනවා. මේ ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට උවමනාවක් තියෙනවා නම් මේ platform එක හරියට වැඩ කරන්න කොහොමද කියලා මේක අනිවාර්යයෙන්ම බලන්න. අතාරින්න එපා. නිකන් ඔයා අහගෙන හිටියත් කමන්නේ ඔයාගේ ඔළුවට යනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒක දිහා බලන් ඉන්න අමාරුයි නා. මේ ඒකෙන්ද ඒක අද දැන් මම පැයක් විතර බැලුවා ඊටු ටික දැන් බලන්න හරි එහෙම කොටස් වලට බෙදාම බැලුවොත් කමන්නේ. ඒක දිහට බලන්න අමාරුයි නා. ඔව් මේ සාමාන්‍ය අර අපි ඇඩ්‍රස් අර වෙරිෆිකේෂන් එක කරනකොට අර මේ බිල් එකක් දානකොට මේ විනාඩි 3ත් විනාඩි 1ත් විනාඩි 3ත් අතරනේ යන්නේ. මේක පැය ගාණක් යනවා. ඒ කියන්නේ පැය 5ක් ඒ ගණන් වලට යනකොට තමයි ආයි අර ඒක හරි නෑ කියලා එහෙම වැටෙන්නේ. දැන් ඔයාගේ ඇඩ්‍රස් දැන් ID වෙරිෆිකේෂන් කරලා ඉවරයිද නැද්ද තාම? ID වෙරිෆිකේෂන් එක කරා. ඒක ඇඩ්‍රස් තාම නැහැ කියලා කියන්නේ. ඒකත් දවසක් යනකොට තමයි ආවේ කියන්නේ. ඔව් මං උදේ දැම්මේ. දැන් ඔයාගේ අහනකො ඇඩ්‍රස් වෙරිෆිකේෂන් වෙලා නැද්ද තාම? ඇඩ්‍රස් මේ නෑ මං හෙට මේ බැංක් ස්ටේට්මන්ට් එක කරන්න යන්නේ. බැංකුවට. දැන් මොකෙන්ද ඔයා ඒතර ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ඉල්ලුවේ? නෑ මේ ඒක මං බිල් එකක් තිබිලා. මොන බිල් එකක්ද? ලයිට් බිල්. කාගේ නමටද? ඒක තිබ්බේ තාත්තේ නමට. ඒතර තාත්තා නමටද account එක හැදුවේ? නෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඔයා හරියට details ටික දාලා ඔයාගේ විදිහට පෙන්නනවා නම් උතර කිසි වෙලාවක් එහෙම වෙලාවක් කියන්නේ නැහැ ලොකු වෙලාවක් කියන්නේ නැහැ. මොකක් හරි ගැටලු තිබ්බොත් ඒගොල්ලෝ ඒක එකපාරටම කැන්සල් මේව කරන්නෙත් නැහැ. ඒක එහෙම progress වෙන්නේ ඒගොල්ලෝගේ මේ දෙපාරක් තුන්පාරක් බලලා තමයි මේක දෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතකොට ඒ කියන්නේ ඔයාගේ ඉක්මනටම ඔයාගේ ඔක account එක verify කර ගන්න පුළුවන් හරියට details දුන්නොත්. මොකද මෙතන ඉන්න අයගෙත් ඇති වෙලා ඔයාගේ ID verification address verification විනාඩියෙන් දෙකකින් වෙනවා. ඒ කියන්නේ ටක් ගාලා අනිත් පැත්තට යනවා හරියට පැහැදිලිව තියෙනවා නම් අපැහැදිලි ડોකියුමන්ට්ස් දාලා මොනවා හරි අකුරු වල අඩුපාඩු තිබිලා එහෙම තිබුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි කවුද ඉන්නේ ආයෙ ප්‍රශ්න මොකද? සර් PDB එකේ කරගෙන ආපු එක කරගෙන යන්නද? මෙතන ඕඩර් එක ගන්නදී සර් කරගෙන යන්නකෝ. ආයෙ කරනකොට මේක මම මේ කියන එක අහන්නකෝ සර්. අසිනි අපි මේ ඕඩර් එක අපි කරලා ඔයා කතා කරන්න. එතකොට එතකම මේක පොඩ්ඩක් බලා ඉන්න. අසිනි ඉන්නවද? ගියාද? ඉන්නවනේ. හරි හරි. මෙතෙන්දී මම ගන්න හදන්නේ ඩොලර් මෙතන ඔයාලට පේනවා පල්ලෙහා තියෙනවා මේ account එකෙන් මෙතනින් මේ සෙලර්ගෙන් දැන් අපි බය කෙනෙක් විතර තමයි මෙතන ඉන්නේ මේ සෙලර්ගෙන් අපිට ගන්න පුළුවන් මේකේ ඩොලර් 31.63ක් තියෙනවා මම මේක එතන බයි එක ක්ලික් කරනවා මෙහෙම දැන් ඔයාලට පෙනෙයි මම මෙතන දානවා මට ඕන වෙනවා ඩොලර් 35ක් ගන්න හරි ඇයි මට දැන් 35ක් ගන්න බැරි රතු පාටි මොකද්ද මේ වැටෙනවා එකක් ඇයි ගන්න බැරි සෙලර්ගේ ලිමිට් එක ඇවිල්ලා 31යි අන්න හරි 31.63යි එතකොට ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ හරියටම 31.63ක් තමයි උපරිම අඩුම නම් ඩොලර් 1යි අඩුම නම් ඩොලර් 1යි එතකොට මේ ඔයාට මේක ඇතුලේදී ඩොලර් 2 නැත්තම් ඩොලර් 15 එහෙම ඒ අර මෙන්න මේ පල්ලෙහා පෙන ලිමිට් කියන අතර මේ
මෙතන මේ පල්ලෙහා පේනවා ලිමිට් එකක් කියලා පෙන්නවනේ. මේ අතර තියෙන ගණක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී 31යි 763 කියන සම්පූර්ණම ගානම ගන්නවා. හරිද? මෙහෙම ගන්නවා. මේක දැන් ඔන්න මම කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාට පස්සේ දැන් මම තව කෙනෙක්ගෙන් ගන්න යන්නේ. කන්ෆර්ම් කරාට පස්සේ මම අතරම ඊයේත් කතා කරා. තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න බලා ගන්න. පොඩ්ඩක් මේ මම පොඩ්ඩකට මේක බ්‍රේක් කරනවා. මෙතෙන්දී ප්‍රශ්න කාට හරි තියෙනවද? මේ සම්බන්ධව ප්‍රශ්න? මේ සම්බන්ධව ප්‍රශ්න මොන හරි තියෙනවද? නෑනේ. මේ දැන් ඔය ගන්නේ අපේ account වලට නේද සර්? ඔව් අපේ account එකට තමයි ඔය දාගන්න හදන්නේ අපි. තව කෙනෙක්ගෙන් අපේ account එකට දාගන්න තමයි හදන්නේ. අපි එයාට සල්ලි ගෙවලා දාගන්න හදන්නේ. සර් ඕක මේ බැංකු කාඩ් වලින් නේද පේමන්ට් එක කරන්න ඕනේ? නෑ නෑ බැංකු කාඩ් වලින් මේකට ගෙවන්න බෑ. මේකට හැම කෙනෙක් ඇත්තටම ඩෙරිව් ප්ලැට්ෆෝම් එක වා මේ බයි සෙල් ඒ කියන්නේ ඩොලර්ස් මේ බයි කරනවා නම් ඊට පස්සේ වගේ ප්‍රොෆිට් සෙල් කරනවා නම් ඔන්ලයින් බැංකින් account එකක් හදාගන්න තිබිය යුතුමයි. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් කියන්නේ ඇප් එකක්නේ. ඔයාගේ බැංකින් හදන ලොකු දෙයක් නෙවෙයි. ඔන්ලයින් මේ account මේ ඇප් එක නම් දැන් දාගෙන මෙහෙමයි. ඔව් මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් ඔයාලට ඔන්ලයින් බැංකින් account එකකුත් නැහැ කියලා හිතන්නකෝ. ඔයාලට තියෙනවා ඕන හැම බැංක් එකකින්ම දීලා තියෙනවා VPay කියලා තියෙනවා. අර එක එක apps තියෙනවා දැන්. ඔයාගේ කාඩ් එක link කරලා account එකෙන් සල්ලි transfer කරන්න පුළුවන්. කාඩ් එක link කරලා. ඔව් එහෙම කරන්න පුළුවන්. එහෙම තමයි මේ හදාගෙන තියෙන්නේ එහෙමද? ඔව් එතකොට ඒක ඩෙරයිව් එකට අදාළ සම්පත් වෙන්නේ නැහැ. ඔයා කොහොම හරි ට්‍රාන්ස් එකක් තමයි එතන වෙන්නේ. මේ සම්පත් එකේ VPay කියලා එක තියෙනවා. හැම බැංකයකටම තියෙනවා. කමර්ෂල් එකටත් තියෙනවා. ඔය ඕන මේකකට තියෙනවා. ඒකෙන් ඔයාගේ කාඩ් එක ලින්ක් කරලා ඒ කාඩ් එකේ OTP එකක් එනවා. වෙන වෙන කාඩ් අයගේ කාඩ් දාන්න යන්න එපා. ඔයාගේ සල්ලි විතරක් ගන්න. නැත්නම් ඔයාලට පොලිසිය වලට යන්න වෙයි. මේ ඒකින්ද හරියට කරන්න. සර් සම්පත් VPay නේ තියෙන්නේ මේ විශ්ව එක. සම්පත්ලාගේ VPay කියන එක තියෙනවා. සම්පත් නෑ ඔයා සම්පත් විශ්ව කියලා කියන්නේ ඔයා සම්පත් ඒ කියන්නේ බැංක් account එකක් හදාගත්තා කියලා නේ ඔයා කියන්නේ. ඔව්. ඒක බැංක් එකෙන් දෙන එකක්. ඒ කියන්නේ බැංක් එකේ ඔන්ලයින් account එකක්. හැබැයි ඔයාලා ළඟ කාඩ් එකක් තියෙනවා නම් ඔයාට VPay කියන app එක හරහා ඒක කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පත් account එකක් තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ phone number එකක් තිබීම ප්‍රමාණවත්. excuse me sir. දැන් හැම බැංක් එකකටම වගේම Play Store එකේ ඒගොල්ලෝ app එකක් තියෙනවා. ඒක download කරලා ඒකෙන් bank transfer කරන්න පුළුවන්. ඔව් අන්න කාඩ් එකට link කරලා නේද? ඔයා කියන්නේ. ඔව්. අන්න හරි. කාඩ් එක link කරලා. අනිවාර්යයෙන්. ඒක හරි. එතකොට ඒක ඔන්ලයින් බැංකින් වලට අදාළ වෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් වලට අදාළ වෙනවා. මම කියන්නේ ඒක හරි දැන් අපි දන්න සම්පත් විශ්ව කමර්ෂල් එකේ තියෙනවා කොම් බැංක් කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒක වෙනම third party app එකක් වෙන්නේ. ඒගොල්ලොම වෙන වෙනම දුන්නු apps තියෙනවා. බැංක් එකට කතා කරලා අහන්න පුළුවන්. මගේ කාඩ් එක හරහා ගෙවන්න මොනවද ඔයාලගේ තියෙන මේ apps කියලා අපු ගමන් ඒගොල්ලෝ කියනවා. හැම එකකටම තියෙනවා. හරි. සර් ඒ කියන්නේ මේ අපි සෙන්සුරාදා ක්‍රෙඩිට් කරනවා කියන අපි හෙට වගේ වෙනකොට සල්ලි account එකට දාගන්න ඕනේ නේද? ඔව් හෙට අනිද්දාදී දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. දැන් මොනවා කරන්නද ඔයාගේ account එක මේ address verification කරගෙන නැත්නම් ඩිලොක්ෂිමිස්ට කතා කරලා එතන බලන්න. ඔව් සර් නෑ ඒතකොට ඕනම බැංක් account එකක් ප්‍රශ්නයක් නැද්ද සර් ඇඩ් කරාට? ඔයා කියන්නේ අර apps වලටද? නෑ නෑ මේ දැන් අපි address verification කරනකොට සර් ඒකට ඕනම බැංක් එකක් ඇඩ් කරාට නෑ නෑ ප්‍රශ්නයක් නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙන account එකටම සල්ලි වැටෙන්න ඕනේ එහෙම කියලා කොහෙවත් නෑ. තවත් හොඳ ප්‍රශ්නයක් ඔය හැබැයි ඔක තියෙන්න පුළුවන් අනිත් අයටත්. ඔයාගේ දෙන බැංක් ස්ටේට්මන්ට් එකක් දෙනවා නම් ඒ account එක හරහාම ගණිතනු කරන්න කියලා එකක් නෑ. හරි සර් හරි. හරිනේ? හරි සර් thank you. හරි. ඒ වගේම මේ තව එකක් P2P එක හරහා කරද්දි දැන් ඔයා වෙන කෙනෙක්ගේ account එකකින් transfer කරලා මෙතන මේ ඉන්න buyers-ලට ඒ කියන්නේ sellers-ලට දාන්න එපා slip. එතකොට ඒගොල්ලෝ දැන් ඔයාගේ නම තියෙන transfer කරද්දි ඒතර ඔයාගේ account එකට අදාළ නමුත් තියෙන සමහරක් වෙලාවට සමහරක් එක්කෝ මේ සමහරක් අය කියන ඔයාගේ නම නෙවෙයි මේකේ තියෙන්නේ කියනවා. හරිද? ඒතකොට එයා හිතනවා වෙන කෙනෙක්ගෙන් සල්ලි දාලා එයාට කියලා. එහෙමත් හිතනවා. එතකොට ඒගොල්ලොන්ගෙන් කතා කරලා හරියට ඒගොල්ලොන්ගේ contact numbers තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් තිබ්බොත් දිලුක්ෂ මිස්ටර් payment සම්බන්ධව කතා කරන්න පුළුවන්. එයා ඔයාලට support කරයි. හරිද? පැහැදිලිද? හරි සර් පැහැදිලි. හරි. මේක අපි ඉස්සරහට කන්ටිනියු කරමු මෙතනින්. මේකේ ඔන්න දැන් මෙතන ඔයාලට පේන ටයිම් එකක්
මම ඊයේත් කිව්වා ඒ ටයිම් එක ඔන්න දැන් විනාඩි 5කුත් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මම සල්ලි කොස්ට් ගෙවලා තියෙන කියලා හිතන්න. ඊට පස්සේ මේක I have paid එක මෙතන මම මෙහෙම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ දැන් මම මේක ඇත්තටම ක්ලික් කරලා මම සල්ලි ගෙවලා නම් විතරයි ඈ. ගෙවන්න කලින් මේක ක්ලික් කරන්නේ නැහැ. මොකද අපිට එතන අප්ලෝඩ් කරන්න බෑ ඩොකියුමන්ට් එකක්. ඔව් කියන්න. සර් මේ දැන් අපි තාම මේ සල්ලි දාන්න තැනට ඇවිල්ලා නැහැ නේ සර්. අර තාම මේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න තාම මේක බැරි වුණානේ සර්. ඒ නිසා දැන් එතන අපිට දැන් තව කල් තියෙනවද නැත්නම් හෙට කියන්නේ මේ ඊළඟ දැන් හෙට නෑ නෑ සෙන්සුරාදානේ ඔයාලට අනිත් සපෝට් සෙන්සුරාදානේ ඔව් නෑ අපි හෙට හෙට දවස් ඇතුළේ ඉවර මම අර කරගමු. කතාව නිසා මම මේ කතා කරන්නේ සර් මේ ඒක ඔව් මට ඇහුණු තේරෙනවා නිසා තේරෙනවා. හරි මේ නෑ ඔයාලට එතන අපි සපෝට් කරන්න අනිවාර්යෙන්ම. හෙට කියන්නේ ඔයා ටයිම් මැසේජ් නෑ එකක් කියන්නේ ටයිම් මදි නේද සර්. නෑ නෑ අපි ඒක හෙට දවසේ අපි හෙට උදේම මැසේජ් එකක් දාන්නකෝ. උදේ 9 වගේදී මැසේජ් එකක් දාන්න. අපිට රිප්ලයි එකක් ආවේ නැත්නම් ඔයාලා සර් අනිවාර්යෙන් මොකද්ද අපිට දාන්න මැසේජ් දාන්න. මෙසේජ් එක සර් මම දාන්න ඕනේ ඔයාගේ තියෙන කියන ගැටලුව පොඩ්ඩක් ගැන කියලා දාන්න. ඔව් සර්. හරිද? එතකොට ඔයාගේ CR නම්බර එක හරි සර්. අනිවාර්යෙන් ගැටලුව දාද්දි CR නම්බර එක දැමිය යුතුමයි ඈ. අපිට ආයේ CRM නම්බර් එක මම දාන්න සර්. ඔව් හරි සර්. ඔයා මෙන්න මේකයි නෑ මට ගැටලුව අර මෙන්න තිබේ CR අපිට නම්බර එක දැන් මේ විතරයි. කට්ටිය ඉස්සරහට දුවලා ඉවරයි. ඒ කියන්නේ අපිට නෑ තාම නෑ එහෙම හිතන්න අර එපා. ඇඩ්‍රස් දැන් එක එහෙම හිතන්න එපා. හරිද? මොකද ඔයා ගාව රෙකෝඩින්ග්ස් ටික තියෙනනේ ඔක්කොම. රෙකෝඩින්ග්ස් ඔව් තියෙනවා. සර් මම ඔක්කොම ඔයාලට 3-4 රෙකෝඩින් පාරක් ඉඳලා බලලා ඔක්කොම හරි බලනවා මට මේ හදාගන්න හරි කියන්නේ අපි රට නිසා පොඩ්ඩක් ඔව් පැනලා අපිට වැඩේ කරගන්න අමාරුයි ඒක. හරි මෙතනදී මම පේ කරා කියලා හිතලා පේ කරාද ඇතර මම කෝස්ට් මේ නම් මෙතනදී මේ වෙලාවේ පේමන්ට් එකක් දාන්න යන්නේ නැහැ නැත්තම් එයා මට bank ඔව් details bank details වෙන්න ඔව් මෙතනදී මේ දැන් බැංක් ඩීටේල්ස් ගන්න අමාරු නැත්නම් මම දැන් බැංක් ඩීටේල්ස් ගන්නවා. ඒ කියන්නේ මට යන්න බෑ. හරි මේ හරි ජොබ් මට එකේ තේරෙනවා එතනට හරි මේ හා යන්න හරි පුළුවන් නම් මම ගන්නවා. යන්න හා හා අමාරුයි කියන්නේ. ඔව් මෙතනදී දැන් මේ සල්ලි දාන්නේ මොන account එකටද කියලා මෙතන තියෙද මේ ඉන්න දැන් අපි සල්ලි ගෙවන්න බෑ සල්ලි pay now කියලා උඩින්ම වැටලා තියෙනවා රතු පාටින් සල්ලි ගෙවන්න කියලා කියන්නේ සල්ලි ගෙවන්නේ මොකටද මෙතන ක්ලික් කරාට පස්සේ මේ තියෙන sellers payment details කියලා bank account එක account number එක bank එක මොකද්ද branch එක මොකද්ද ඊට පස්සේ account එකේ IT කෙනාගේ නම මොකද්ද කියලා තමයි තියෙන්නේ මෙතන හරිද ඔය ටික තියෙනවා මේකෙදි ඔන්න I have paid එක ක්ලික් කරනවා මම සල්ලි ගෙවලා කියලා හිතාගෙන මම මෙතෙන්දී cost මොකක් හරි එම ඉමේජ් එකක් යවනවා ඒ ඉමේජ් එක අනිවාර්යයෙන්ම ඇත්ත එකක් වෙන්න ඕනේ බොරු ඒවා යවන්න එපා එතකොට ඔයාගේ ඩොලර්ස් ටික ඔයාලට රිලීස් වෙන්නේ නැහැ මම මේක කන්ෆර්ම් කරනවා මේක කන්ෆර්ම් කරාට පස්සේ දැන් cost එක ගිහිල්ලා දිනවා මැසේජ් එකක් මෙන්න මේ කියන කෙනා ඩොලර්ස් මෙච්චර ප්‍රමාණයකට සල්ලි ගෙව්වයි ගෙවලා තියෙන්නේ කියලා කියනවා ඒ ගෝස්ට් එනවා ඒක චෙක් කරලා බලලා ඩොලර්ස් ටික රිලීස් කරන්න කියලා හරිද දැන් එන්නේ ස්ටෙප් එක තමයි තියෙන්නේ ඒක ඔයාලට ඉස්සරහට යද්දි එරික කොහමද වෙන්නේ කියලා තේරෙයි අපි මේ සෙල් කරන එකකුත් දැම්ම කරමුකෝ මම ඔයාලට පෙන්නන්නම් දැන් අපි මම ඩොලර්ස් සෙල් කරන එකකුත් මම ඔයාලට පෙන්නන්නම් හරි ඊයේ පෙන්නුවා අපි මතකද ඔයාලට සෙල් කරන්න ගියේ ඩොලර්ස් 5ක් අපි ගත්තා ඒ ඩොලර්ස් 5 ආයේ පැත්තට අනිත් පැත්තට සෙල් කරා මතකයිනේ ඒ විදිහටම තමයි කරන්න තියෙන්නේ excuse me පොඩි දෙයක් දැන් මෙතන සර් ඩොලර්ස් උඩරිම ගන්න පුළුවන් 31.63ක් නේ හරි එතකොට අපි බැංක් ට්‍රාන්ස්ෆර් එකට යනවා කියන්නකෝ එතකොට එතන විනාඩි 2-3ක් යන බැංක් ට්‍රාන්ස්ෆර් කරන්න ඒ අතරතුරේ තව බයර් කෙනෙක් මේකම පර්චේස් කරලා තිබුණොත් ඒ කාටද යන්නේ නෑ ඔයාගේ දැන් මම මෙතන 31.63 කියන එක ක්ලික් කරාට පස්සේ මේක ඒ අදාළ විකුණන කෙනාගේ account එකනොත් අඩු වෙනවා එයාට එයා දැන් හිතන්නකෝ ඩොලර් 100ක් තිබ්බනම් එයාගේ account balance එක එයා විකුණන්න දාලා තියෙන 31.63ක් නම් ඒ 31.63 ලොක් වෙනවා එයාගේ balance එකනොත් අඩු වෙනවා හරිද හරි සර් පැහැදිලි එතකොට මේක අපි මේක දෙපැත්තම එයා පිළිගන්න ඕනේ මම සල්ලි දාපුවා ආවයි කියලා මම පිළිගන්න ඕනේ මම එයාට සල්ලි දැම්මයි කියලා. හරිද? ওই දෙක ඕක වුණොත් නේ මේ ගණදෙනු වෙන්නේ. ඉතින් ඔය දෙක වෙනකම් මේ පේජ් එකට ආවට පස්සේ අපි දැන් වෙනම පේජ් එකකට ගිහලා බැංක් ට්‍රාන්ස්ෆර් එක කරනවානේ. එතන විනාඩි 2-3ක් ගත වෙනවානේ අපිට. එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අවුලක් නෑ. දැන් ඔයාලට මෙතන ටයිම් එකකුත් දීලා තියෙනවා පැයක්. සමහරක් අයගේ පැයක් තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන සමහරක් අයගේ පැය භාගයකුත් තියෙනවා. මොකද ඒක මම ඔයාලට ඒකත් දැන් පෙන්නන්නම්. මේක මම පොඩ්ඩක් මම බෑක් කරගන්නම් මෙතන. මෙතන අපි ගත්තොතින් අපි නිකම් මෙයා බලමු කොහොමද ටයිම් එක කියලා. එයාගෙත් පැයයි මෙතන මේ තියෙන්නේ. පැයක් ඇතුළත කරන්න ඕනේ. මෙයා ගත්තොතින් එයාගේ විනාඩි 30යි මේ දැක්කද? මෙයාගේ විනාඩි 30යි ඈ.
දීලා තියෙන්නේ. විනාඩි 30ක් ඇතුළත කරන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි ගොඩක් ස්තුතියි. හරි. මං ආයෙත් orders වලට යනවා. orders වල තියෙනවා active orders වල. දැන් මේක ඉතින් එන්න waiting for the seller to confirm. seller confirm කරනකම් අපිට ඉන්න තියෙන්නේ. මොනවා හරි seller confirm කරේ නැහැ කියනකො ඒකට seller ගේ phone number එකක් දාලා තියෙනවා. ඔයාලට ඒකට call එකක් දෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ මම කියන මෙන්න මෙතන තියෙන මේ 250 plus කියලා තියෙන tag එක තියෙන අයගෙන් ගන්න බය වෙන්න අවශ්‍ය ඕනේ නැහැ. එයාලගෙන් ඔයාලට බය නැතුව ගන්න පුළුවන්. හරි? මේ තියෙන්නේ. මේ තියෙන්නේ. දැක්කද? දැන් මොකද ඒක කියන්න හේතුව ඇවිල්ලා දැන් මේ කියන කෙනා ගමුකෝ. මේ කියන කෙනා අවසාන දවස් 30 ඩොලර් 42885ක් එයාගේ ට්‍රේඩ් වොලියුම් එක තියෙනවා. ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ buy sell දෙකම කරපුවා. ඉතින් මේ වගේ කෙනෙක්ගෙන් අපිට ගන්න මේ බය වෙන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? සර් බැංකුවට මුදල් තැන්පත් කරන අවස්ථාවේදී අපේ CR නම්බර් එකක් අපේ යාළුවට දැනුවත් කර ID එකක් මොනවා හරි දාන්න වෙනවද? ආයි කියන්නේ? අපි දැන් මෙයාලගෙන් බයි කරනකොට දැන් එයාගේ සල්ලි අපි ඩිපොසිට් කරනවානේ. ඩිපොසිට් හරි. කරන වෙලාවට අපේ මේ දැන් CR නම්බර් මොනවා හරි අපිට එයාලා දැනගන්න දාගන්න වෙනවද අපේ මේ ඔව් ඔයාට ඩිපොසිට් එකේ? මෙහෙමයි. ඔව් අපි දැන් ඔයාලට මම පෙන්නන්න. ඒක දැන් කතා කරන්න. හොඳ ඔයා කියන්නේ රීමාක් එක විදිහට අපි දාන්නේ. ඒ කියන්නේ මම තමයි සල්ලි දැම්මේ කියලා එයාට අඳුර ගන්න. රෙෆරන්ස් එකක් වගේ ඔව් මම තමයි සල්ලි දැම්මේ කියලා සල්ලි දාන කෙනා අඳුර ගන්න එපේ. ඒක ඔව් හරි හරි ඒකට මම කියන්නද. දැන් ඔන්න මගේ මෙතන මේ ඩොලර්ස් ටික මෙතන ඇවිල්ලා තිනවට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ past orders වල මම කරලා තියෙන මේ තියෙන්නේ. දැන් complete වුණ order එක මේ තියෙන්නේ. දිනේ තියෙනවා. දිනේ ඊට එකතු තියෙනවා. පහක් තියෙනවා. ඔව් ඊකත් එකක් තියෙනවා. හරිද? මේ තියෙන විස්තර ටික. මේ හැම එකටම chat එකක් තියෙනවා මේ. දැක chat එකක් තියෙනවා. මේ chat එක අපි chat කරන්න බෑ. ඒ කියන්නේ මේක මේ complete වුණාට පස්සේ chat කරන්න බෑ. එතකන් chat කරන්න පුළුවන්. ෆොටෝ මොන හරි අපි ගාව තියෙන documents යවන්න පුළුවන්. එයා ඕන එකක් දැන් chat කරන්න පුළුවන්. chat කරන අතරත් එක එක අය links එහෙම ඒවා click කරන්න යන්න එපා links කොහොමත් ඈ. ගොඩක් මම කිව්වේ ඒකයි මේගොල්ලෝ නම් කොහොමත් එහෙම links එවන්නේ නැහැ. එහෙම බය වෙන්න දෙයක් නැහැ. ඒ links එව්වම කියන්නේ ඒත් click කරන්න යන්න එපා. හරි. එතකොට දැන් ඔයා මොකක් හරි දැන් ප්‍රශ්නයක් අහවනේ? ආය මොකක් හරි දෙකක් අහුව නේද? මට මතක නැහැ. අනිත් එක අපි සෙල් කරනකොට අපේ බැංකු ඩීටේල්ස් තාම දීලා නැහැ. හරි. මේවා රීමාක් එක ගැන අහුවනේ. රීමාක් එක ගැන ඒක කතා කරලා රීමාක් එක ගැන කියව නේද? ඔව් කවුද චාමර කියන්නේ? ඔව් සර් මේ අපි දැන් දෙරව account එකක් හැදුවනේ. එතකොට සර් හදපු දෙරව account එකට අපි bank details මොනවද දුන්නේ නැහනේ. මම ඊයේ පෙන්නුවා ඒක දෙන විදිය. අපි bank details හරි ඒ වීඩියෝ එක බලන්න bank details අපි දෙන්න ඕනේ ඇයි ඒ? අපේ account එකට සල්ලි ගන්න. සල්ලි ගන්න මොන අවස්ථාවකදීද? ඩොලර්ස් විකුණද්දි. දැන් හිතන්න මේ තියෙන්නේ sell හරිද? sell එක මේ තියෙන්නේ. මට ඕනේ මෙයාට විකුණන්න ඕනේ හිතන්නකෝ අපි මෙයා ගමුකෝ. මට ඕනේ මෙයාට විකුණන්න ඩොලර් 7 අදන මිනිමම් එක sorry මිනිමම් ඩොලර් එකක් විකුණන්න ඕනේ මේ. මම ඩොලර් එක දැම්මා. මෙතන තියෙනවා මගේ bank details ටික දාලා තියෙනවා මම. මේක ඔයාගේ අලුතෙන් account එකක් නම් මෙතන එක කියලා plus icon එකක් ඇති. ඒකෙන් bank details ටික හරියට add කරන්න. මේක click කරගන්න. ඔයාලට bank details account තුනක් වෙනකන් දාන්න පුළුවන්. මම මේක එකයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ හෙට වීඩියෝ එකක් බැලුවා නම් රෙකෝඩින් බැලුවා නම් මට කරගන්න පුළුවන්. බැලුවා නම් තේරෙයි. ඒත් නැත්තම් ඔයාලට මම මෙහෙම පෙන්නන්නම්. එතන add කරන්න නැත්තම් my profile කියලා තියෙන දකුණු පැත්තේ. මේ තියෙන දකුණු පැත්තට වෙන්න. ඒ කියන්නේ 1 2 3 buy and sell orders my ads my profile. මේ my profile කියන එකේ තියෙනවා පල්ලෙහාටම ගියාට පස්සේ payment method කියලා මේ තියෙන්නේ. මේ තියෙන payment method කියලා. ඔන්න ඕකේ තියෙනවා අර විදිහට account add කරන්න පුළුවන් මේ තියෙන්නේ. දැක්කද? අපි දාපු එක වෙනස් කරගන්න පුළුවන්. ඔව් නේද සර්. පැහැදිලිනේ? ඔව් පෙන්නන්නේ මේ phone verification එකට මේ phone verification කරාට පස්සේනේ ඔතන අපිට ගිහිල්ලා ඔව් phone verification එක කරාට පස්සේ තමයි මේ ටික ඔයාට access කරන්න පුළුවන් වෙන්නේ. හරිද? මේ සර් P2P නැතුව අපිට මේ වෙන online payment එක කරන්න බෑ. ඒ කියන්නේ මම Skrill account එකක් තියෙනවා. ඒකෙන් මේව කරන්න බෑ deposit ගන්න. ඔව් Skrill එක deposit කරන්නත් පුළුවන්. හරිද? හැබැයි මෙහෙම Skrill වල
ඇත්තටම කො ලේසිම ක්‍රමයක් නේ අපි පාවිච්චි කරන්න ඕනේ. ස්කිල් කියන එක වාට ලේසි කියලා හිතනවා නම් දැන් ඔය ස්කිල් ගැන අවබෝධයක් මොකක් හරි තියෙනවනේ. එතකොට ඒ කියන්නේ නෑ ස්ප්‍රෙඩ් ඔප්ෂන් එකේ අර ක්‍රියේට් කරලා අර කලින් මේ ක්‍රියේට් කරා ස්ප්‍රෙඩ් ඔප්ෂන් එකේ ස්කිල් එකෙන් තමයි දැන් මේ ස්ප්‍රෙඩ් ඔප්ෂන් එකට ඩොලර් ඔව් හරි. ඔයාගේ ඔය කියන ස්කිල් account එක මීට කලින් derive account එකකට link කරලා නැති එකක් වෙන්න ඕනේ. link කරලා තිබ්බොත් account එක disable වෙනවා. හරිද? derive account එක disable වෙනවා වෙන account එකකට link කරපු එකක් නා. එතකොට ඔයා deposit කරන එකෙන්ම තමයි withdrawal කරන්නත් ඕනේ. හරිද? ඉතින් ඒකත් එක්ක හරියට ඔයා ඒක දන්නවද නේ terms and condition මොනවද කියලා? ඔව්. මේ ඒ පැත්ත දන්නවනේ ඉතින් ඔයාලට කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හා. ඔයා බලන්න විද්‍රෝල් එක දාපුවම දවස් කීයක් යනවද බැංකුවට? ඒ කියන්නේ සල්ලි එන්න? ඒ කියන්නේ දවස් 5ක් යනවා. ඔයා කියන්නේ මේ ස්කිල් එකෙන්ද අහන්නේ? නෑ නෑ මං අහන්නේ දැන් අපි මේ ඩෙරව් account එකෙන් අපි සසෙන් නේද? සසෙන් චුට්ටක් ඉන්න. මෙයා දැන් මේ අහන්න ස්කිල් සම්බන්ධව නෙවෙයි වමින්න. මොකද්ද ඔයාගේ නම මොකද්ද? ඔයාගේ නම මගේ නම චතුර මේ චතුර හරි. මේ දැන් චතුර දැන් මෙහෙමයි. දැන් මම ඔයාලට පෙන්නන චතුර මේක මේ අපිට කාලයක් තියෙනවනේ. පැයක් තියෙනවනේ. ওই පැය ඇතුළේ ඔයාලට සල්ලි වැටෙනවා. දැන් මෙයා ගත්තොත් ඔව් ඒ පැය මෙයාගේ විනාඩි 30. දැන් ඇත්තටම කිව්වොත් මේ මම දැන් කියන කෙනා දැන් මෙයා වමින්න මෙන්න මෙයා ගමුකෝ. මෙයාගේ ප්‍රොෆයිල් එක බැලුවට පස්සේ මෙයා average release time එක මෙතන ඉන්න sell trade මෙන්න buy pay. මෙතන average pay time එක අවසන් දවස් 30 ඇතුළතදී average එක කියන්නේ විනාඩි 7න් එයා සල්ලි දාලා තියෙනවා. එයා ඩොලර්ස් විකුණු බව විනාඩි 7න් දාලා තියෙනවා. හරිද? තව කෙනෙක් බලන්න. ඒ සල්ලි වැටෙන්නේ බැංකු ඔයාගේ account එකට වැටෙන්නේ. ඔයාගේ account එකට. ඒ ඔයාගේ account details දෙන්නේ. එතකොට ඔයාගේ account එකට අනිවාර්යෙන් message එකක් හරි එන විදියක් හරි online banking තියෙන්න ඕනේ කියන්නේ අන්න ඒකයි. නැත්තම් ඔයාගේ account එකට බලා ගන්න බෑ ඇත්තටම සල්ලි ආවද කියලා. message එක හරි එනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පොඩ්ඩක් බලන්න. දැන් මෙයා ගමු. ඔව් account details දෙන්නත් මේ අපි අරක කරගන්න ඕන අනිවාර්යෙන්ම මේ mobile verification. ඔව් මේ ගිනි කියන කෙනා බලන්න ගිනි කියන කෙනා ගත්තොත් එයාගේ average pay time එක විනාඩි 17ක් යනවා. විනාඩි 17ක් වගේ ඇතුළතදී එයා මේ දැන් මේ ඩොලර් 390ක් මෙයා අවසන් දවස් 30 කරලා දිනවා. මේ 390 විනාඩි මේක කොටස් කිහිපයකට බෙදෙන්න පුළුවන්. එතකොට ඒ බෙදිලා විනාඩි 17ක් ඇතුළේ තමයි එයා මේ ටික රිලීස් කරලා. එතකොට මේකෙදි මේ මොකද්ද අපිට දැන් මොකක් හරි මේ charge එකක් අය වෙනවද? ඒ කියන්නේ නෑ කිසිම charge එකක් අය වෙන්නේ නෑ. කොහෙවත් කමිෂන් මුකුත් යන්නේ නෑ. මේ මෙතන පෙන්නන ගානම ඔයාගේ account එකට වැටෙනවා. හිතන්නකෝ ඩොලර් දැන් මෙයාගෙන් ගත්තොත් මෙතන මෙන්න මෙයා දැන් මම මේ ඉන්නේ සෙල් පැත්තේනේ. සෙල් පැත්තේ මම මෙයාට සෙල් කරනවා. මෙයාගෙන් මම ඩොලර් මෙයාට 10ක් සෙල් කරනවා නම් මෙතන මම ඩොලර් 10 දාපු ගමන් මෙතන මට පෙන්නනවා ගාන මේ පෙන්නන්නේ 2380යි 740ම දානවා. හරිද? 2380යි 740ම ඔයාගේ account එකට වැටෙනවා. ඔතකොට ඔක මේ LKR වලින් තමයි පෙන්නනවා නේද? ඔව් ඔයාගේ account එකට සාමාන්‍ය සල්ලි වැටෙනවා. දැන් ඔයාගේ online banking තියෙනවද? ඔව් තියෙනවා. දැන් මම ඔයාලට රුපියල් 2000ක් දැම්මොත් මැසේජ් එකක් එනවනේ. ඒ වගේ ඔටෝ මේ සිස්ටම් එකේ වෙන එකක් නෙවෙයි. තව අනිත් පැත්තේ ඉන්න කෙනෙක් තමයි ඔයාලට දාන්නේ. හරි හරි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ account එකෙන් තමයි ඔයාලට දාන්නේ. ඔයාලට screenshot එකක් දානවා මම සල්ලි දැම්මයි කියලා chat එකට දානවා. ඔයා මේක දැන් ඇත්තටම කිව්වොත් මේක try කරලා බලන්න ඩොලර් එකක් හරි deposit කරන්න. එකක් හරි withdrawal කරලා බලන්න. නැත්තම් ඔයාලට කොහොමද බය ඉන්නෝනේ කට්ටිය කොහොමද වෙන්නේ කියලා. සර් මේ ඒ කියන්නේ අපිට මේ අනිත් ඒ වගේ අර Binance spread option වල අනිවාර්ය ගාණ ඩොලර් 10 මේකේ එහෙම අවුලක් නැද්ද? අඩු ගාණක් දැම්මට ඒ කියන්නේ ඩොලර් එකේ ඉඳන් තියනවානේ දාන්න. ආයි කියන්නේ අපි අර දැන් ඔයාගේ ස්ටේක් එකද? නෑ මම අහන්නේ මේ අර ලිමිට් එකක් තියනවාද කියලා අහන්නේ. අර ඩොලර් එකක් දාන්න පුළුවන්ද කියලා. දැන් සල්ලි දාන්න ඕන ප්‍රමාණයක් ඒ කියන්නේ අර මේකේ එහෙම තියෙන මේකේ එහෙම නෑනේ. අර වෙනේ වගේ තියෙනවා අර මේ කියන්නේ ඩොලර් 10කට වඩා අඩුවෙන් දාන්න බෑ මේ සල්ලි. withdrawal කරන්න පුළුවන් ප්‍රමාණය. withdrawal කරන්න පුළුවන් ප්‍රමාණය මේකේ එහෙම එකක් නෑ. දැන් අපි දැන් සෙල් පැත්තේ ඉන්නවා නම් මෙයා කියනවා ඩොලර් 10 ඉඳන් 31 වෙනකම් මෙයා ගන්නවා. මෙයා ගන්නවා කියලා කියලා තියෙනවා. හරිද? මෙයා එකේ ඉඳන් 74 එකයි මෙහෙම තියලා තියෙනවනේ. ඒකත් එක්ක ඉතින් මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ අපිට එක එක ගණන් වලට තියෙනවා ඉතින් ගොඩක් වෙලාවට. ඒ කියන්නේ අපිට මුලින් ඩොලර් එකක් දැම්මත් අවුලක් නෑ නේද? අවුලක් නෑ.
එහෙම ප්‍රශ්න එක එකක් ඒ කියන්නේ මුලින්ම පොඩ්ඩක් අර මුලින්ම ඩොලර් 10ක්ම එකපාර දාන්න නැතුව එකේ ඉඳන් දාලා පොඩ්ඩක් බැලුවා නම් එහෙම අවුලක් නැති නේ. ඔයා කියන්නේ මේ දැන් හිතනවා ඩොලර් 10ක් විකුණන්න තියෙනවා. ඒ 10 10 පාරකට දාන්න හදන්නේ. නැත්නම් අර ට්‍රේඩින් වෙන්න මොකක් හරි මම අර කියපු හින්දා බලන්නද? එහෙම කරන්න හදන්නේ. නෑ අර දැන් සෙන්සුරාද ක්‍රෙඩිට් කියන්නේ මේ සල්ලි account එකට දාගන්න කිව්වනේ. ඔව්. මේ ඩිපොසිට් කියන්නේ කිව්වනේ. ඒකට දැන් මේ දාන්න මුලින්ම අර ඩොලර් 10ම දාන්න නැතුව එකක් දාලා ඊට පස්සේ ඉතුරු 9 දාන්න. ඒත් කමන්නේ. එහෙම බලන්නවා. එහෙම ඒක ගැටලුවක් තමයි නැහැ. නැත්තම් අර හම්බුන්නේ නැත්තම් ඒ කියන්නේ අපි සල්ලි ඔව් දාලා මට දැම්මේ කියන නැත්තම් කියන එක තේරෙනවා. කියන එක තේරෙනවා. සර් මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සර් මේ පුළුවන් නම් මේ ඔය P2P එකේ buy එකයි sell එකයි වීඩියෝ එකක් හදලා දැම්මම මේ රට්ටියට තේරෙන්නේ. නැත්තම් ඔය එකම ප්‍රශ්නේ තමයි උඩාට වෙලා කතා කරන්නේ. නෑ ඇත්තටම කිව්වොත් මෙච්චර පැහැදිලිව කියලත් අර තේරුම් ගන්න අමාරු වෙන්නේ ওই වීඩියෝ එක දැම්මත් ප්‍රශ්න අහනවා. නෑ නෑ. දැන් අපි ඒක දැන් වීඩියෝ එක ඔව් අනිවාර්යෙන් ඒක දාන්නම්. සමාන්තරව වීඩියෝ එක දැනටම හදාගෙන යන්නේ. ඒක මට කියන සාමාන්‍ය තේරෙනවා. අර ෆස්ට් ටයිම් නිසා සාධාරණ ඒක ඉතින් මේ මේ ටෝටල් ඊයේත් බයින් සෙල් දෙකම කරා නේද? ඒ ඔව් වීඩියෝ ඒක එකෙත් මම තියෙනවා. කියන්නේ. ඒකෙත් ඒක තමයි අර තියෙනවා. වීඩියෝ බලන්නේ නැති වෙන නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඒ ඔව් නිසා අනිවාර්යෙන්. හොඳට හරිද? වීඩියෝ එක බලන්න ඔව්. නැවත නැවත. එතකොට පොඩ්ඩක් පැහැදිලි වීඩියෝ එක වේවි. විතර බලන්නේ නැති එක විතර නෙමෙයි මේ කියන දේවල් හොඳට අහගන්න නැති එක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අන්න වෙනම ඒකයි. පොඩ්ඩක් කියන කියන දේ දේ හොඳට අහුම්කම් එකම දේ දෙන්න තමයි ඕනේ. උතන වෙන්නේ. Excuse ඔව් me ඒක sir. තමයි. ඔව්. සර් මේකත් අර Binance එකේ යන සිස්ටම් එකටම නේ යන්නේ. P2P එකද? ඔව්. ඔව් ඒ වගේ තමයි. ඒ වගේම තමයි. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් මේ නෑ දන්නවනේ. කට්ටියට ඔව් කට්ටියට Binance වල ප්‍රශ්න P2P කරපු තිබුණාට කවුරු හරි ඉන්නවා නම් ඔව් ඒ තියෙන විදිහට තමයි මෙතනත් යන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය සර් කියපු විදිහට පැහැදිලිව ලස්සනට වැඩේ කරන්න පුළුවන්. වැඩි ගොඩක් දේවල් ඔලුවට ගන්න එපා මම මේ සමාවෙන්න සර් මේ වාස්තා නෑ ගත්තට. නෑ කමන්න. හරි thank you. හරි සර් Hello, excuse me, sir. Excuse me. මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ document verification නැතුව සර්ලක payment agent එකක් අපිට deposit එකයි withdrawal එක කරගන්න පුළුවන්. පුළුවන්. කරගන්න සර් මම රටේ ඉන්නේ මේ මගේ passport එක expire වෙලා තියෙන්නේ ඒක දැන් මම ලංකාවට යවලා තින්නේ මාස 3ක් යනවා එන්න. හරි. එතකන් ඔයාලට කරගන්න පුළුවන් මේ දිලුක්ෂිට කෝල් එකක් දෙන්න. හොඳයි සර්. බොහොම ස්තුතියි. හරි. සර් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ සර් දැන් කිව්වා මේ දැන් ඩිපොසිට් මේ කරන මේ මෙතඩ් එකම තමයි මේ විත්ඩ්‍රෝල් කරන්න තියෙන්නේ කියලා. ඔව්. ඔව් එතකොට මේ දැන් මගේ තමයි මේ ඇඩ්‍රස් වෙරිෆයි වෙලා නැහැ තාම. හරි. මේ ඒකින දැන් මට කොහොමත් ඒජන්ට් එකෙන් තමයි මේ ඩිපොසිට් එක කරන්න වෙන්නේ. එහෙම වුණොත් මට ආයේ මේ P2P පාවිච්චි කරන්න බැරි වෙයිද එහෙම වුණොත්? පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මේ පේමන්ට් ඒජන්ට් එක පාවිච්චි කරා කියලා P2P එක පාවිච්චි කරන්න බැරි වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හරි thank you thanks sir thank you. හරි. වෙන ප්‍රශ්න නැද්ද කියන්නේ දැන් ඉවරයිද? අහන්න කට්ටිය දියවනම් අහන්න. තව අපි විනාඩි දැන් වෙලාව 11යි. 11යි කාල වෙනකම් ගමු. තව එකක් සර් මම ඇඩ්‍රස් වෙරිෆිකේෂන් කරලා නැහැනේ මගේ. ඔව්. මේකේ මම බැලුවා මගේ දැන් පෙන්නවා මේ විත්ඩ්‍රෝල් එක ලිමිට් එක තියෙනවා මේ 10000. හරි. මේ ආයි ඊට පස්සේ තියෙනවා යටින් total withdraw කියලා withdrawal එක නෙවෙයි total withdraw කියලා 30 days කියලා. ඔව් ඒ කියන්නේ අවසාන දවස් 30 දී කොච්චරක් withdrawal කරලා තියෙනවද කියලා තමයි එතන පෙන්නන්නේ. එතන 0 කියලා තමයි පෙන්නන්නේ එතන. ඔව් දැන් ඔයා තාම withdrawal කරලා නැහැ නේ ඒකයි. දැනට. ඔව් එතන withdrawal කරලා නැති හින්දා 30 days කියලා තියෙන ඒක මම හිතන්නේ. හරි. නෑ මං හිතුවේ එහෙම 30 days කියලා පෙන්නන්නේ මම හිතුවේ දැන් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් කරපු නැති හින්දා දවස් 30ක් දෙනවද දන්නේ නැහැ කියලා ඒකට account එකට මං හිතුවේ. නෑ එහෙම නෑ. thank you. හරි. සර් මම දැන් ඔය වීඩියෝ එකක් බලන්නේ දිගට වෙනවා මට දැන් ඕවනම් ලොකු දේවල් මට එච්චර තේරෙන්නේ නැහැ සර්. හරියට අපි ඔයාලට සපෝට් කරනවා. එහෙම ඔයා මේ ලොකු දේවල් සිම්පල් ඇති දෙයක් නැහැ මේ වගේ. ඔව් ඉතින් අර මේක හදාගෙන මේ ටික කරගෙන ඔතන දෙන්න තමයි මේක කරන්නේ. මේක තමයි මම කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා මේ ලොකු දේවල් තියෙනවා කියලා ඒකේ බැරි. නෑ එහෙම ලොකු දේවල් නැහැ. මේ පොඩ්ඩක් නෑ එහෙම ඔයාලට මොනවා හරි තේරෙන්නේ නැති දැනක් තියෙනවා. නෑ මම හදා මම එකපාරක් කියලා දෙද්දි අහගෙන ඒක කරන්න දෙනවනේ.
ඔයාට කරන්න ඔක්කොම තියෙන්නේ හරි එකම ඔක්කොම ඔයාට ඩවුට් එකක් තිබ්බේ සර් මට මේ අර කටාර කියන එක ඒක මෙවක උන්නේ ෆොකස් හරි උන්නේ මට තේරෙනවා ඔයාට දැන් ඔය මේවා ලොකු වගේ වට හිතනවා නම් මේ රෙකෝඩින් එක දැම්මට පස්සේ දෙපාර තුන් පාරක් හරි අහන්න. එතකොට ඔයාට මේක මම තේරුම් අහනවා ගන්න පුළුවන්. ඔව් සර් කියන්නේ මේ එතකොට මේ දැන් දැම්මද තව කවුරුත් අහපු නැති එකක් තමයි මට දවසට කොච්චරක් ඩිපොසිට් කරන්න පුළුවන්ද මට දවසට කොච්චරක් විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්ද කියලා. එහෙම කවුරුත් ඇහුවේ නැහැ. හරිද? ඒකත් කියන්නම්. ඩෙරිව් ඒක PDP එක කියන්න හරහා ඩෙරිව් PDP එක හරහා ඔයාට ඔයාගේ account එකෙන් දවසකට ඩොලර්ස් 500ක් ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේම 500ක් විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. මේ තියෙන ඩේලි ලිමිට් කියලා. දැන් මේ ඉන්න මගේ account එකේ ඩේලි ලිමිට් එක 500යි. මොනවද? buy කියන්නේ ඩිපොසිට්. sell කියන්නේ withdrawal 500. එතකොට දැන් මම අද දවසේ buy කරන්නේ දැන් ඩොලර් 31.63ක්. එතකොට 500න් 31.63ක් අඩු වුණාට පස්සේ දැන් මට තව ගන්න පුළුවන් වෙන්නේ buy කරන්න පුළුවන් වෙන්නේ 468යි මෙච්චර ගාණක්. හරිද? අද දවසේ මම පොඩ්ඩක් sell කරලා නැහැ මේ. මම daily limit එක මෙච්චරයි available උත් 500යි. එතකොට payment agent එක හරහා කොච්චරක් ඔයාලට withdraw කරන්න පුළුවන්ද? payment agent එක හරහා කොච්චරක් deposit කරන්න පුළුවන්ද එකවර? payment agent එක හරහා ඔයාට එකපාරකට ඩොලර් 2000ක් වෙනකන් deposit කරන්න පුළුවන්. එකපාරකට ඔයාලට ඩොලර් 2000ක් වෙනකන් withdraw කරන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඔව් සර්. දැන් මෙතන දැන් ඔන්න දැන් මට ඕන වෙනවා දැන් ඩොලර් 500ක් ගන්න. හරි? ඩොලර් 500ක් කවුද ඉන්නේ මේකේ? ඩොලර් 500ක් ඉන්න එකෙනෙක්වත් මෙතන පෙන්නන්නේ නැහැ. මොකද දැන් මගේ available තියෙන ගාණ තමයි සිස්ටම් එක මෙතන හැදිලා තියෙන්නේ. ඩොලර් 500ක් ඉන්න එකෙනෙක්වත් නැහැ මෙතන. ෆිල්ටර්ස් නැද්ද සර්? නෑ මෙතන දැන් මෙහෙමයි. අපේ දැන් අපේ ලිමිට් එකක් තියෙනනේ දවසට. ඒ ලිමිට් එකේ මගේ ඩොලර් 500ක් තියෙනනේ. ඒ 500න් අඩු මේගොල්ලෝ ගාව අනිවාර්යෙන් 500ට වැඩිපුර තියෙනවා. මෙන්න මෙයාලා ගාව තියෙනවා. මට ගන්න පුළුවන් ගාණ මෙච්චරයි තව. ඒක හැදිලා තියෙන සිස්ටම් එකෙම. ඒ කියන්නේ මට 500 කියලා දාන්න දෙන්නෙත් නැහැ මෙතන. 500ක් දාලා 500ක් ගන්න බෑනේ කොහමද? සර් ලැජ්ජායි ඒත් කරන්න දෙන ඔය ප්‍රශ්නේ අහන්න වෙනවට. ඔව් කියන්න. ඔක දෙපාරකට ගන්න බැරිද? තම අපි දානවා ගන්නවා මොකටද අපි දාන්නේ කියන එක දැනගන්න මොකුත් නැද්ද සර් ඔගේ මොකටද අපි සල්ලි දානවා ඔයයි ගන්නවා ඒ මොකද්ද ඒක අපි දාන්නේ අපි ගන්න කියන එක මට දැනගන්න ඕන පොඩ්ඩක් පැහැදිලි කරන්න පොඩ්ඩක් දාන්නේ ගන්න ඔව් ඒ කියන්නේ මොකද්ද මේක ඒ කියන්නේ ඒක ඇතුළාන්තේ දන්නේ නැහැ තාම සර් සර් හරි ඇතුළාන්ත නෑ මට ඔය කියන තේරෙනවා ඇත්තටම එහෙම අය අනිවාර්යෙන් තව කටි ඇති ඔයාලට පළවෙනි ක්ලාස් එකේ නම් උත්තර දෙන්නවද ඒකේ ලොකු දෙයක් ඒක. ඔව් නෑ ඇත්තටම නෑ ඒක ඔයාට ඔයාට දැන් ඔක දැන් කියලා මේක දැන් ඔයාත් අපි ඊයේවත් කතා කරේ නෑ කෝච්වත් කිව්වේ නෑ මේක කොහොමද වෙන්නේ කියලා තාම කතා කරේ නෑ. ඒකෙන්ද කිසිම අවබෝධයක් ඒක තමයි මාතේ හැම කෙනෙක්ටම තියෙන අවබෝධය ඉන්න account එකක් හදන්නේ කොහොමද? account එක verify කරන්න කොහොමද? සල්ලි deposit කරන්න කොහොමද? සල්ලි withdraw කරන්න කොහොමද? ඒ ක්‍රම විතරයි. එතනින් සල්ලි හොයන්නේ කොහොමද කියලා ඔයාලට දන්නේ නැහැ. ඒක කියන්නේ පළවෙනි දන්නේ නැහැ ඒකයි හරි ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. ඔයා දැන් ඔයාගේ අනිත් ප්‍රශ්න ටික ක්ලියර් කරගෙන ඉන්නකෝ. හරිද? ඔය ඔක්කොම හිතන්න ගියොත් පැටලෙනවා. පිළිවෙලට එන්නකෝ. හරි. හරි සර්. තව ප්‍රශ්න තියෙනවද? සර් අර බැංකු ට්‍රාන්ස්ෆර් අපි දැන් බයි මොකද බැංකු සර් අපි දැන් බයි කරනවානේ ඩොලර්ස්. ඒකට බයි කරනකොට දැන් සාමාන්‍යයෙන් දැන් අපි බැංකු ඩීටේල්ස් සෙට් කරනකොට අපිට එන්නේ account number එකයි ඒකේ අර swift code එකයි අනිත් අර details ටික එනවා. සාමාන්‍යයෙන් අපි බයි කරන එකනාගේ සම්පූර්ණ නම එයාගේ විස්තර දැන් අපිට බලාගන්නේ කොහොමද? ඒක ට්‍රාන්ස්ෆර් එකේ account number එකයි bank details තියෙනවා. එයාගේ සම්පූර්ණ නම අපිට බැංකුවට දෙන්න වෙනවා ඒක. හරි බලමු ඒක බලමු. දැන් මෙයා ගමුකෝ. මෙයාගෙන් මට බයි කරන්න ඕනේ. හරි? මේ තියෙන්නේ වෙනවද? ඔන්න මම බයික් එක ක්ලික් කරා. මට දැන් ඕනේ මෙයාගෙන් ගන්න පුළුවන් මට අඩුම ඩොලර් 10යිනේ මම මෙයාගෙන් ඩොලර් 10ක් ගන්න ඕන හින්දා මේක කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ මේ කන්ෆර්ම් කරන්න කලින් පොඩි සෙලර්ගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා. contact me for the bulk orders. ඒ කියන්නේ ඔයාලට ඩොලර්ස් ලොකු ප්‍රමාණයක් ගන්න ඕන නම් එයාව contact කරන්න කියවා. accounts name and bank account names must be same. මෙන්න මෙයා කියනවා ඔයාගේ ඔන්ලයින් account එක තියෙනවනේ මොකක් හරි. අන්නේ account එකේ නම සහ deriv account එකේ නම සමාන වෙන්න ඕනේ කියලා කියනවා. සල්ලි දැන් අපි යාට දාන්න යන වෙලාවේදී.
මොකද දැන් හේතුව මෙහෙම කියන්නේ ඒගොල්ලෝගේ ආරක්ෂාව සඳහා තමයි මෙහෙම කියන්නේ. මොකද ඔයාට පුළුවන් තවත් කෙනෙක්ගේ account එකකින් හොරෙන් සල්ලි අරගෙන මේ accounts වලට දාන්න. එතකොට ඒ දාපු කෙනා කම්ප්ලේන් එකක් දැම්මොත් එයානේ මේ සල්ලි ගන්න කෙනානේ අහුවෙන්නේ. ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එක තමයි එයා එතෙන්දි කියන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට මෙතෙන්දි දැන් හිතන්නකෝ මම මෙතන දැන් ඩොලර් 10ක් ගන්නනේ. ඒකයි මෙන්න මෙයා මෙහෙම කියලා. පොඩ්ඩක් මෙතන මේ කියලා තියෙන එක පොඩ්ඩක් පැහැදිලිව කියවන්න. සමහරක් අය ඉන්නවා මේක දැන් බැරි වෙලා හරි වා සල්ලි දාලා වා වෙන යාළුවෙක්ගේ account එකකින් සල්ලි දාලා ඔහම ප්‍රශ්නයක් වුණා කියනකෝ. ඊට පස්සේ දැන් මෙයා කියනවා මට මේකට මේ සල්ලි වලට මට ඩොලර්ස් දෙන්න බෑ. හරි. එහෙනම් මොකද කරන්න පුළුවන්? එයා ඒතකොට කියනවා හරි මං සල්ලි අනිත් පැත්තට වාගේ ඒ සල්ලි දාපු account එකටම return එවන්නම් කියලා අනිත් පැත්තට එයා සල්ලි දානවා. එහෙම කට්ටිය ඉන්නවා. සල්ලි දාන්න නැතුව ඉන්නේ නැහැ. දාන්න නැතුව ඉන්නත් බෑ යාළුවට. සල්ලි return දානවා ආපු ටිකම අනිත් පැත්තට. පැහැදිලිනේ? ඔව් සර්. හරි. එතකොට මේ ඩොලර් 10 ක්ලික් කරා. ඔන්න මේක දැන් මම කන්ෆර්ම් කරන්න හදන්නේ. මෙතන උඩින් payment method එකක් bank කියලා තියෙනවා. මම මේක කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරාට පස්සේ මෙයා දැන් ගාන කීයද 3027.750යි. මෙතන මොකද්ද? bank transfer තියෙනවා. bank transfer මේකත් bank transfer මේකත් bank transfer accounts දෙකක් තියෙනවා. මේ මොකද්ද bank එක? මෙතන bank එක commercial bank එක මෙතන තියෙනවා. මෙතන තියෙන සම්පත්. මෙයාගේ account දෙකක් තියෙනවා. එතකොට මෙතන මේ soft code එක කියන එක දැන් මෙතන මෙයා මේ soft code එක කියන එක තමයි නම දාලා තියෙන්නේ. මොනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දයාසේන කියලා නම තියෙනවා. මේ දෙන්න නම කියලා account එකේ. මේකෙත් මෙයාගේ මේ මෙතන සම්පත් බැංක් එක ගත්තොත් මේකත් වෙන්නේ මේ නම. ඒවත් මොනවා හරි අපහැදිලි නම් තවත් ඔයාලට යාගේ ෆෝන් නම්බර් එක තියෙනවා කෝල් එකක් දීලා මට හරියට වගේ නම කියන්න. ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා. මොකද දාලා වෙන එකක account එකකට ගියොත් මෙතන අපහැදිලි වෙලා තිබිලා. හැබැයි මෙතන වාගේ account number එක හරියට මේ දැන් මේකේ තියෙන account number එකටම සල්ලි දාන්න ඕනේ. ඉලක්කමක් වැරදුනා කියලා මෙයා අපිට ඒවා ඩොලර්ස් දෙන්නේ නැහැ. ඔයා හරියට ඒ account number එකක් online transfer කරනවා හරියට ඒක බලලා ඒක කරගන්න වෙනවා. හරි. මම ඉතින් දැන් මම මේ ඩොලර්ස් 10 ගන්නෙ නැහැ. මම මේක cancel කරනවා. මෙහෙම orders දාලා දවසකට cancel කරන්න පුළුවන් උපරිම අවස්ථා ගාන 3යි. ඔන්න මම එකක් cancel කරන්න යන්නේ. cancel කරන්න යද්දි මෙන්න මෙහෙම message එකක් එනවා do you want to cancel this order මේක cancel කරන්න ඕනේද කියලා අහනවා මේක ඒ වගේ මෙතන කියනවා ඔයා මේක cancel කරොතින් හරිද පැය 24ක් ඇතුලේ 3 පාරක් මේ වගේ orders cancel කරොතින් ඔයා block වෙනවා කියනවා deriv P2P එක පැය 24කට හරිද පැය 24කට වෙනවයි කියලා කියනවා block වෙනවා තේරුණාද තව එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. කට්ටියට තේරුම් ගන්න අමාරුයි. ඔන්න හොඳට අහගන්න. දැන් අද ඇවිල්ලා ජනවාරි 1 වෙනිදා. අද වෙලාව හවස 1යි. හරිද? එතකොට ඔයා හවස 1ට ඕඩර් එකක් කැන්සල් කරනවා. හරිද? ඊට පස්සේ ඔයා ඕඩර් එකක් හවස 2කටත් කැන්සල් කරනවා. හරිද? ඊට පස්සේ ඔයා ඕඩර් එකක් හවස 5ටත් කැන්සල් කරනවා. ඔන්න ඕඩර්ස් 3ක් කැන්සල් වුණා. හරිද දැන් ඔයා කොච්චර වෙලාවක් ඉන්න ඕනද ඔයාගේ account එක unlock වෙන්න ඔයාලට හිතෙන්න පුළුවන් ඊගා දවසේ ආයේ එකට තමයි unlock වෙන්නේ කියලා එකට ඇයි පැය 24ක්නේ හරිද හැබැයි එකට නෙවෙයි unlock වෙන්නේ ඔයා අවසානයේ 3 වෙනි order එක cancel කරන වෙලාවට තමයි unlock වෙන්නේ එන්න එපා මට බයයි තේරුණාද කියපු පැහැදිලිද ඔයාලට ඒක හිතන්න එපා කැන්සල් වෙන්නේ දවසට එකක් විතර කැන්සල් වුණාට ප්‍රශ්නයක් නැහැ. එයාගෙන් ඩොලර්ස් ගන්න බැයි නම් ඇත්තටම ඔයගේ ඉඳලා වැඩක් නැහැ නේ. ඒක කැන්සල් කරන්න මේපයි. මේ ඒකින්ද මේ එහෙම තමයි. හරිද එහෙනම්? ඒක බලන් ඉන්නනවා. මොකද? සර් එහෙම හැබැයි ඔය ප්‍රශ්න මොකුත් නෑ ඔය ප්‍රශ්න මොකුත් නෑ පේමන්ට් ඒජන්ට් එකත් එක්ක කරද්දි සර් කෙලින්ම ප්‍රෙජන්ට් account එක ගනුදෙනු කරා නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඒක ඩිරෙක්ට් ඒක ඉක්මනට වැඩෙත් වෙනව නේද ඔව් ඒක කරන්න පුළුවන් ඔව් අපිට නැචෝ තුල නැහැ තාම දැනුමක් හරි මම අපි කැන්සල් කරනවා මම කැන්සල් කරනවා මේක කැන්සල් කරලා තියෙනවා ඔව් කියන්න සදන් දරව ඔව් හෙලෝ ඔව්
සර් මගේ මොබයිල් වෙරිෆිකේෂන් එක ආවේ නැහැ සර්. ඔයා P2P එක මේ මොකද ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ID වෙරිෆිකේෂන් දෙකම කරලා ඔව් ඒ ඉවරයි. දෙක වෙලා තියෙනවා සර්. පළවෙනියටම ඔයාලට දැන් එනවනේ ඊමේල් එකට කෝඩ් එකක් එනවනේ. ඔව් සර්. ඒක දුන්නද? ඔව් ඒක දීලා තියෙනවා. ෆෝන් එකේ ඊගාව එක ඇවිල්ලා WhatsApp එකට එන්නේ. ඒ WhatsApp නම්බර් එකත් හරියට දුන්නා. ඒ WhatsApp එකට ආවේ නැහැ කියලා තාම කියන්නේ. ආවේ නැහැ සර්. ආවේ නැහැ. ෆෝන් නම්බර් එක දාද්දී ඔයා ලංකාවේ ඉන්නේ නේද? ඔව් සර්. ඒතර ප්ලස් ධන 94යි ඊට පස්සේ දැන් ෆෝන් නම්බර් එක වාගේ ඩයලොග් එකක් නම් 77යි 123457 එහෙම දැම්මේ නේ? එහෙම දැම්මේ සර්. හරි. එහෙම ආවේ නැහැ. සමහරක් වෙලාවට ඔයාට ඒක මේ ටයිම් එකත් හින්දා දන්නේ නැහැ. කොහමද WhatsApp එකට වාගේ එන්න ඕනේ. WhatsApp එකත් දැන් ඔයාගේ වැඩනේ. ඔව් සර් මේ නම්බරෙම තමයි. එතන ඒගොල්ලෝ කියනද අපිට කෝඩ් එකක් එව්වයි කියලා කියනවද එතනදී? නැත්නම් කෝඩ් නම්බර් එක මාරු කරන්න කියලා හරි මොකද්ද මැසේජ් එකක් එන්නේ? ඔයා නම්බර් එක ගහලා කෝඩ් එක යවන්න ඕනේ ඈ. ඒ කියන්නේ කෝඩ් එක යවන්න කියලා ඔයාට සෙන්ඩ් කෝඩ් එක යවද්දී වෙරිෆිකේෂන් කියන එකද අර නම්බරේ ළඟ තියෙන වෙරිෆිකේෂන් එකද ඔබන්න ඕන? ඒ කෝඩ් එක කොහොමද යවන්නේ ඊමේල් එකට? නෑ එතන දැන් ඔයාගේ account එකේ දැන් address ID verification දෙකම ඉවරයිද? ඔව් ඉවරයි. හරි. දැන් P2P එකට යන්නකෝ. පොඩ්ඩක් ඉන්න. ඔයාගේ account එක share කරන්න බෑනේ. මම දන්නේ නැහැ කොහොමද ෂෙයා කරන්නේ කියලා. හරි. කොහොමද ඒක යවන්නේ? දැන් P2P එකට ගියානේ. පොඩ්ඩක් ඉන්න. ඔයා user name එක දාලා ඒව ටික හදාගත්තද? ඔව් ඒක ඔක්කොම හදලා තියෙනවා. හරි. දැන් ඔතෙන්දී හිතන්න දැන් ඔයා buy කරන්න යන්නකෝ. මොකක් හරි. ඒතර ඔයාට ඔතන පෙන්නයි. මොකක් හරි දැන් buy කරන්න යන්නකෝ. ඩොලර් එකක් buy කරන්න හිතා ගන්නව නිකන්. පොඩ්ඩක් ඉන්න. එතකන් තා ප්‍රශ්න කතා කරන්න මම එතකන් මේ පොඩ්ඩක් කියන්න. හරි. තව වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? ටක් කරලා කියන්න අපි තව විනාඩි 3කින් ඉවර කරමු. හරියට මේ 11යි 20ට ඉවර කරනවා. තව ප්‍රශ්න තියෙනවද? තව ප්‍රශ්න ඇති කට්ටියට ඇති. ඉස්සරහට කොහොමද ප්‍රශ්න ඇති වෙයි. මොකද මේකෙදී සර් මේ අරකට ඊමේල් එක ආවෙන්නේ නැහැ සර්. අර මම දැන් කිව්වේ. ආවට ඊමේල් එක ආවෙත් නැහැ. නෑ සර්. ඔව් ඊමේල් එක ඉස්සෙල්ලාම කන්ෆර්ම් කරන්න ඕනේ ඊගාට මොබයිල් එකට යන්න නේ. දෙවෙනි ස්ටෙප් එකේදී මේක පෙන්නන්නේ. අනිත් දෙකම වෙලා තියෙන ඇඩ්‍රස් එකයි. හරි. ඔයාගේ account එකට මට දැන් අතන මොකක් බලන්න ඕනේ කොහොමද කරන්නේ? හරියට ඊමේල් එකේ spam folder එක එහෙම check කරලා මම අර personal detail කියන එකට ගියා. ඒකෙදී විස්තර පෙන්නනවනේ. ඒකද මොබයිල් වෙරිෆිකේෂන් එක ඔක්කොම හරි දාලා තියෙනවා අර කොළ පාටින්. අන්තිමට තියෙන්නේ මොබයිල් වෙරිෆිකේෂන් එක. ඒකට ගියාම දැන් ඉන්න ඔයාගේ ප්‍රශ්නෙට කවුද මෙතන එහෙම account එහෙම කී දෙනෙක් ඉන්නවද මෙතන? පුළුවන් නම් ඒකේ පොඩි වීඩියෝ එකක් පුළුවන් නම් දාන්නකෝ ඒක කොහොමද ඒක. දැන් ඇත්තට සර් මගේ වීඩියෝ එකක් දාන්න තිබ්බා. දැන් මේ ලාවේ අපිට account එකක් නැහැ. ඔය ස්ටෙප් එකේ තියෙන. මගේ දැන් මට මම පොඩ්ඩක් බලමු. අපේ ඉන්න ඔයාලගේ කාගෙන් හරි සපෝට් එකක් දෙන්න පුළුවන් නම් account එකක විස්තර ටික අපිට එතකොට ඒක කරලා දෙන්න පුළුවන් කොහොමද කියලා වීඩියෝ එකක්. දැන් අපිට පෙන්වන්න බෑ මෙතන කොහොමද වෙන්නේ කියලා. හරි දැන් මෙන්න PDP එකයි address verification මේ දෙකේ හරි user nickname එක කොහොමද දාන්නේ ඒ ටික කියලා පෙන්වන්න ඕනේ. හරි ඉන්නකෝ මෙතන මට කියන්න එහෙම මේ P2P එකේ address verification ID verification වෙලා තියෙන sorry Derive account එකේ address verification ID verification වෙලා තියෙන තාම P2P account එකේ ඔය කියන nickname එකයි WhatsApp එකයි verify කරගන්න බැරි වුණ කී දෙනෙක් ඉන්නවද? මමත් ඉන්නවා සර්. ගොඩක් අය ගොඩක් අය ඉන්නවනේ. හරි. ගොඩක් අය. මමත් ඉන්නවා මගේ රටේ කේසේ තිබ්බ නිසා තමයි මට මේ WhatsApp එක නම් verify වෙලා තියෙන්නේ. හරි. address verification නැති හින්දා මේ දෙන්නේ නැහැ. මොකද්ද? හරි හරි. ඉන්නකො මේ එහෙනම් ඔයාලා මේ ඔය තියෙන ගැටලුව තියෙන දිල්ලුක්ෂි ඔයා ඉන්නවද? ඔව් ඉන්නවා. ඒකෙම එහෙම දෙයක් තියෙනවා. WhatsApp නෙමෙයි normal message එකක් එනවා අපි ඊට පහලින් තියන්නේ අර ඒක ක්ලික් කරාම normal message එකක් එනවා නම්බර් එකට. WhatsApp normal message එක නැද්ද ඔයාලට? නෑනේ. එනවා. මේ මොකද මම අද එහෙම එකක් හැදුවා ඒකයි.
මම එකක් සර් එනවා. වැදගත් වෙන්නේ සර් ඩෙන්ටිෆයි එකයි ඇඩ්‍රස් වෙරිෆයි එක තමයි මේන් වෙන්න ඕනේ සර්. ඒක රටවලදී ඉන්න මිනිස්සුයි ලංකාවේ මිනිස්සු අතර පොඩක් ඩිෆරන්ට් එකක් තියෙනනේ. ඒක තමයි මේන් වෙන්නේ. ඒකට මෙසේ වීඩියෝ එකක් දැම්මම හොඳයි සර්. ඔව් හරි හරි හරි. ඒක දාන්න අනිවාර්යෙන් දාන්න. අර ඒ කියන්නේ අපිට පොඩි ගැටලු කියන්නේ ගොඩාක් ගැටලු සෙට් වෙනවා. ඔව් මට තේරෙනවා. හරි අර WhatsApp දැන් එකේ තියෙන මට ගැටලුව තියෙන අය දිලුක්ෂිට මැසේජ් එකක් දාන්න WhatsApp මේ කියන්නේ දැන් මට මෙහෙවා මට කරන්න අමාරුයි දැන් වෙලයි බිල් වතුර බිල් නෑ. මෙහෙම කරන්න. ගන්න අමාරුයි. අපි ඒක හදාගමු කවුද? හුඟක් දෙන්න මම ඒක ලොකුම දෙයක් සර්. ඒ කියන්නේ හරි සුමේද අපි ඒක හදාගමු පොඩ්ඩක් ඉන්න. ඔව් ඉන්න හරි. මේ දැනට මේකේ ගැටලු තියෙන අයට මට මැසේජ් එකක් දාන්න ගැටලු තියෙන අයට සාකච්ඡා කරන්න ගෲප් එකක් තියෙනවා. එතකොට ඒක පොදුවේ දැම්මහම හැමෝම සම්බන්ධ වුණාම කරදරයිනේ. මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඒකේ ලින්ක් එක ඉල්ලලා මම දෙන්නම්. එතකොට ওই ගැටලු තියෙන හැමෝම ඒකට ලොග් වෙන්න. එතකොට ඒක එක්ක නෑ අද excuse me මේ මිස්ටර් මම මතකද දන්නේ මේ මම අර කැමරා පර්මිෂන් දෙන්න මට බැරි වෙලා මගේ account එක කොහමරි මේ හදාගන්න බැරි වුණා 3 days වලට පොඩ්ඩක් මේ පරක් වෙනවා කිව්වා ඊට පස්සේ තමයි හදන්න ඕනේ කියලා කිව්වේ මිස් මට මැසේජ් එකක් දාලා තිබ්බා වොයිස් කට් එකක් ඊට පස්සේ මම මේ මගේ වයිෆ් ගේ නමට වෙනම එකක් හැදුවා අනිත් ෆෝන් එකේ දැන් ඉදිරියට කොහොමද මම වැඩ කරගන්නේ කියන එක පොඩ්ඩක් මට ගැටලුයි. ඔව් මැසේජ් එකක් දාන්න. එහෙම කිව්වට ඇත්තටම මතක නෑනේ. මට දැන් ආපහු මැසේජ් එකක් දාන්නකෝ දැන් දැම්මත් කමක් නෑ. මට ඕන දාන්න මැසේජ් එක මම chat එක බලන්න. හරි. හරි. එහෙනම් අපි අද නවත්තමුනේ. සර් ලීව් වුණාට කමක් නැද්ද? ඔව් කමක් නෑ. වාගේ ලීව් වෙන්න. හරි. එහෙනම් අපි අද නවත්තමු. ප්‍රශ්න තියෙන අය හැම දැන් අපි දිලුක්ෂ මැසේජ් එකක් දාන්න හැම ගේම. ප්‍රශ්න තියෙන අය දාන්නේ අනිවාර්යෙන් CRM එකක් දාන්න. හෙට ලෙච් එක තියෙනවනේ. හෙට දිලුක්ෂ හෙට තියෙනවද? ඒක කෝච් ගෲප් එකට දැනුම් දෙන්න. ගෲප් එකට දාන්න. ඔව්. ගෲප් එකට දායි පණිවිඩය දෙනවනේ උදේම මැසේජ් එකක් දෙයි වොයිස් එකක් දෙයි. ඔව්. අර වෙරිෆිකේෂන් වල ප්‍රශ්න ඒකෙත් පොඩ්ඩක් නම්බරේ දාන්න ඒකේද ගැටලු පොඩ්ඩක් දාන්න. හරි. අපි ඒකට තව දවස් දෙක තුනකින් මේ දෙකකින් විතර දැන් ඔයාලට මේ දාගමු ආයි මීටින් එකක් තියෙන දැන් එතකන් තියෙන ප්‍රශ්න ටිකට අපි උදව් කරනවා ඔයාලට. වෙන වෙනම මීටින් තියලා හරි ගමන් නැහැ. තියෙන ගැටලුව මම අනිවාර්යෙන් විසඳලා දෙනවා. අපිට ඉතින් බලකාල බෑනේ අපිට නොමුද දෙන එකට. හරි සුමේද හරි. හරි එන අපි ආය ගමු. thank you sir. thank you පිටු උදව් කරන එක. good night sir good night. හරි good night. හරි. දිලුක්ෂ දැන් CR නම්බර් එක මැසේජ් කරේ මාව. හරි මම. හරි. හරි.